ටෙක් කතා 168 වෙනි වැඩසටහන ඔබට ගෙනෙන්නේ takas.lk අනුග්‍රහයෙන් ලංකාවේ තියෙන විශාලතම අන්තර්ජාලය හරහා බඩු ගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික ස්ටෝර් එක. ඔව් මම කාලිංග මම චම්ලි. ඔව් අද අපි දැන් විතරයි ඊයේ සතිය වගේම මේ වදාම වගේ ඉතින් අපේ කට්ටියට පොලු සීන් එක තමයි දැන් මේ දවස්වල දිගටම යන්නේ මේ නිවුස් කතා කරනවාද චම්ලි නැත්තම් නිවුස් කතා කරන්නේ ටික. ඔව් විශේෂ නිවුස් එකක් කියලා තියෙන දේ විශේෂ නිවුස් එකක් නෙමෙයි ඉතින්. සාමාන්‍යයෙන් නිකන් හිතන්න පුළුවන් නිවුස් එකකට තියෙන්නේ අර හැමෝම දන්නේ නැති මේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් කියලා එකක් තියෙනවා. දන්නේ නැති අය ඉන්නවද දන්නේ. ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් කියන එක දන්නේ නැති අය ඉන්නවනම් chat එකේ අත උස්සන්න නැත්නම් Twitter එකේ ගහන්න ඒක මොකද්ද කියලා අපි විස්තර කරන්න. ඉතින් ඒකේ මෙච්චර කාලයක් දුවලා තියෙන්නේ Windows XP. ඉතින් ඒගොල්ලෝ තීරණය කළා තියෙනවා මේ OS එක මාරු කරලා මේ වෙන OS එකකට යන්න ඕනේ කියලා. ඒගොල්ලෝ තෝරගෙන තියෙන Linux. Linux කිව්වට මේ විශේෂම දෙකක් තමයි අරන් දෙන්නේ Red Hat Linux එකේ ඒගොල්ලෝ laptops ඔක්කොම පාවිච්චි කරනවට දාන්නේ Debian 6 තමයි ඒගොල්ලෝ ඒවට දානවා කියලා තියෙන්නේ. දැනටම දාලා කියලා කියන්නේ. එතකොට දැනට ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකේ Windows 3 එක මැෂින් එකක්වත් නැහැලු. ඉතින් ඒක නම් මෙච්චරම හිතන්න දෙයක් නෑ මොකද Windows XP වලට support දෙන එක Microsoft එකෙන් නවත්තලා දැන් ටිකක් දවස්. ඒක නිසා මේ ටිකක් දවස් නේ දැන් ගොඩක් කල් මේ ඒක නිසා ඉතින් ඒගොල්ලෝ එහෙම කරපු එක හොඳයි කියලා හිතනවා. අනික license cost එකත් අඩු කරගන්න පුළුවන්. ඒගොල්ලෝ නම් හේතුවක් විදිහට දාලා තිබ්බේ reliable සහ stable OS එකක් වුණ නිසා ඒගොල්ලෝ Linux වල මාරනවා වගේම ඒගොල්ලන්ට modification එක change එකක් තියෙනවා නම් ඒගොල්ලෝ ඒක කරන්න ඕන නිසා මාරු කරා කියලා තමයි කියන්නේ. ඒක modification code එකක් තියෙනවා නම් patch එකක් ලියන්න ඕනේ. ඒගොල්ලන්ටම ලියා ගන්න පුළුවන් නිසා. ඉතින් ඒක තමයි ඉතින් ඔය මේකන් considerable අර රණ්ඩු වෙන්න පුළුවන් ගහ ගන්න පුළුවන් Linux නැ Windows හොඳයි කියන අයට විදියට news එකක් තියෙනවා. ඉතින් ඒකෙන් එක්තරා විදියකට හිතන දෙයක් තමයි ඉතින් ඔය අතර තවත් ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකේ පොඩි news එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ power cooling system එකෙත් leak එකක් තියෙනවා කියලා තියෙනවා. ඉතින් leak එක ඒ වුණා NASA එකෙන් නම් කියනවලු ඉන්න අයට කිසිම අනතුරක් නැහැ කියලා. මොකද මේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකේ ඇමරිකාවේ විතර නෙවෙයි රෂියන් අය වගේ විවිධ රටවල් වල කට්ටිය එක්ස්පෙරිමන්ට් කරන්න ඉන්නවා. ඉතින් ඒක නිසා ඕක තමයි ඉතින් ඒ වගේ නිවුස් එකකට තියෙන. ඊළඟට NASA එකෙන් තාත් වගේ දෙනවා NASA ඔය ෂටල් එහෙම යනකොට මේවා තියෙනවා ටයිල් එකක් අල්ලලා. ටයිල් එකක් අල්ලලා තියෙන ඇත්තටම ෂටල් එක කියලා කියන්නේ ඒගොල්ලන්ගේ දැන් NASA එකේ මේ ෂටල් එකක් නැහැ. ඇත්තට NASA එකට රොකට් එකක් යවන ෂටල් එකක් යවන්නේ කියන්නේ ඒගොල්ලෝ දැන් රෂියාව හරහා තමයි ඒගොල්ලන්ගේ සෝවියට්ස් කියන රොකට් හරහා තමයි ඒගොල්ලෝ දැන් ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකට යන්නේ. මොකද NASA එකේ තිබ්බ රොකට් එක ඒගොල්ලෝ ඇත්තටම රිටයර් කළා. ඉතින් ෂටල් එක රිටයර් කරන නිසා දැනට ඒගොල්ලන්ට අභ්‍යවකාශයට යන්න ක්‍රමයක් නැහැ. ඒගොල්ලෝ පාවිච්චි කරලා ඒ කියන්නේ ඒගොල්ලෝ විතර නේ හැමෝම පාවිච්චි කරන මේ රීඑන්ට්‍රි වලදී සිදුවන ෆ්‍රික්ෂන් එක. ඒ කියන්නේ අපි අභ්‍යවකාශයට ගිහිල්ලා ආයි පෘථිවියට එනකොට අපේ වායු ගෝලයත් එක්ක ගස්ඨන එනකොට ඉතා වේගෙන් මේ අපි අතුලට එන නිසා ඇති ගිනි ගන්නවා. ඉතින් ගිනි ගන්නවා කියන්නේ උල්කාපාතයක් ඇත්තටම වැටෙනකොට උනත්තර ගිනි ගන්න විදිහට වැටෙන්නේ ඇත්තටම මේ හේතුව නිසා. මොකද වාතය සහ උල්කාපාතයේ අතර තියෙන ඝර්ෂණ නිසා ඒ ගිනි ගැනීමකට ලක් වෙනවා. ඉතින් ඒ වගේ ඒවා නවත්තන්න NASA එකෙන් හයි කරලා තියෙනවා ඒ ස්පේස් ෂටල් වලටයි ඒ ඝර්ෂණය වැඩි තැන් වලට මේ ගිනි නොගන්න ටයිල් එකක්. ඉතින් මේගොල්ලෝ මෙච්චර කාලයක් හයි කරේ ගිනි ගන්න නැහැ කියලානේ. ඉතින් ඒක නිසා මේ පස්සේ හොයාගෙන දින මේක ඒ කියන්නේ වාතයේ තියෙන හරියකදී මෙහෙම ගිනි නොගත්තත් වාතය නැති ඒ කියන්නේ අවුට් ඔෆ් ස්පේස් එකට ගියාට පස්සේ මේවා ගිනි ගන්නවා කියලා. ඒක නිකන් සොයාගැනීමක් ඒක ප්‍රශ්නයක් කියලා නෑ. නමුත් එහෙම වෙනවා කියලා කියන්නේ ගිනි ගන්න තියෙන හැකියාවක් තියෙනවා කියලා. chat එකේ එක්කෙනෙක් ප්‍රශ්නයක් අහනවා මේ තරිඳු තමයි අහන්නේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකේ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්නේ කොහොමද? ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකේ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්නේ රේඩියෝ කමියුනිකේෂන් හරහා. ඒ කියන්නේ පොළොවයි මේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එක අතර කොහොමත් සංවේදන ඒ කියන්නේ අතරම ලින්ක්ස් තියෙනවා. ඒ ලින්ක් කියලා කියන්නේ රේඩියෝ ලින්ක්ස් සම්බන්ධ හරහා සම්බන්ධ වෙනවා ඒගොල්ලෝ. ඒ වගේම ඉතින් රේඩියෝ ලින්ක් එකක් කරා ඒගොල්ලන්ටත් ඉන්ටර්නෙට් පහසුකම් තියෙනවා. අධිවේගී ඉන්ටර්නෙට් නෙමෙයි ලංකාවේ තියෙන ඉන්ටර්නෙට් වලට සමානයි කියන්න පුළුවන්. මොකද මේ ඒගොල්ලන්ගේ අපිට වඩා නෑ. ඉතින් හොඳයි. ඉතින් අනිවාර්යෙන් ඩයලොග් එකක් කරනත් අපිට හොඳයි. ඒගොල්ලන්ගේ එකේ අපි දැන් වීඩියෝ හැම ඒගොල්ලෝ අර ඇස්ට්‍රොනට්ලත් එක්ක ලයිව් වෙන වීඩියෝ හැම දැක්කාම ඒවා පොඩ කැඩි ස්කයිප් අපි ලංකාවේ ස්කයිප් කෝල් එකක් ගත්තා වගේ තමයි පේන්නේ.
ඊට පස්සේ අහනවා අපි ආවපු චන්ද්‍රිකාවට මොකද උනේ කියලා විසුපුසා. ඇත්තටම අපි ආවපු චන්ද්‍රිකාව ඉතින් ඇත්තටම ඒක රටට අයිති එකක් නේ පෞද්ගලික සමාගමක් කරපු දෙයක් නේ ඒක ඇත්තටම. ඉතින් ඒ පෞද්ගලික සමාගම හරහා තමයි මේ චන්ද්‍රිකාව යවලා තියෙන්නේ. ඉතින් ඒක අපිට විතරක් සම්පූර්ණයෙන් අයිති චන්ද්‍රිකාවකුත් නෙමෙයි. මේක ඇත්තටම නම China Sat-12. ඒකේ අපිට කොටසක් තියෙනවා. තව රටවල් වලට කොටසක් තියෙනවා. මේක ඇත්තටම මෙල කමියුනිකේෂන් සැටලයිට් එක. කමියුනිකේෂන් සැටලයිට් එක කියන්නේ මේ ටීවී බ්‍රෝඩ්කාස්ට් කරන්න. ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන එකක්. මම හිතන්නේ දැන් තාමත් අර අපේ මෙහි කන්ට්‍රෝල් සෙන්ටර් එකේ කියන්නේ අප්ලින්ක් සෙන්ටර් එක තාම නුවර හදාගෙන යනවා. තාම ඉවර නැහැ. ඉතින් සැටලයිට් එකක් හම්බුණා කියලා අපිට ලොකු මේ රටට වෙනසක් දකින්න තියෙයි කියලා නෑ. ඉතින් මේ සමාගම කරන දේවල් ටික තමයි. රයිට්. chat එකේ ප්‍රශ්න ටික යන බලන අතරේ චම්ලිය ප්‍රශ්නයක් ආවනේ. හරි. පළවෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා ටෙලිෆෝන් ලයින් එකෙන් RJ11 ඒ කේබල් ඒ පෝට් එකෙන් එන ඒ ලයින් එකෙන් LED බල්බ් එකකුයි ෆෝන් එකකුයි charge කරාලු මෙයා. ඉතින් ඒකෙන් මේ විදුලි බලයක් එනවාද ඒ ගැන පොඩ්ඩක් අහනවා. මෙහෙමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගැටලුවක් නෑ. ඇත්තටම මේ ෆෝන් ලයින් එකෙන් එන එකෙන් විදුලිය පාවිච්චි කරාට කියන්නේ ඒකේ ටෙලිෆෝන් එකේ කොහොමත් ඒ ලයින් එක හරහා MC DC වෝල්ටේජතාවයක් එනවා. හැබැයි මෙතන තියෙන ජොලි වැඩේ තියෙන්නේ ඔයා ඕක ගහලා තියෙන වෙලාවේ ඔයාට කෝල් එකක් එහෙම ආවනම් ඔයාව සම්බන්ධ කරලා තියෙන ඔක්කොම ටික බඩු පැකට් වෙනවා. ඒකට හේතුව තමයි කෝල් එකේ නාස්තාවේදී වෝල්ටේජතාවය වෝල්ට් 50 ඉක්මවා යන. ඒ වෙලාවට ඉතින් දෙයියන්ගේ පිටයි. ඒ වෙලාවට ඉතින් ඉතිපිසෝ ගාථා වගේ කියලා හිටියනම් හොඳයි. නැතු ඉතින් ඒකේ ගැටලුවක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔගේ ගොඩ වැඩි ධාරාවක් ගන්න බෑ. යම්කිසි වෝල්ටේජතාවයක් ගන්න පුළුවන්. මිලි ඇම්පියර් 300කට විතර වගේ කිට් වෙන උපරිම ධාරාවක් වගේ ගන්න පුළුවන්. 300කුත් ගන්න ඉතින් අමාරුයි. ඉතින් ඒ අරින්න වෙන ප්‍රශ්න නැහැ. හැබැයි ඉතින් අර කෝල් එක එන වෙලාවට හිටියනම් ඒක බලා ගන්න පුළුවන් ඔය LED වලට මොකද වෙන්නේ කියලා. එහෙම කරාම ටෙලිෆෝන් බිලක් එනවාද කියලා අහන වෙනම. නෑ නෑ ටෙලිෆෝන් බිලක් නම් එන්නේ. ඊළඟ ප්‍රශ්නය. ඔව් ඊළඟ ප්‍රශ්නෙන් අහලා තියෙනවා කැම්කෝඩර් එකක් වෙබ් කැම් එකක් විතර පාවිච්චි කරන්නේ කොහොමද කියලා අහන. එයා අහන ලයිව් ස්ට්‍රීමින් වලට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඔව් කැම්කෝඩර්ස් පාවිච්චි කරනකොට ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් කැම්කෝඩර්ස් වල මේ ඇත්තටම මේ වෙබ් කැම් වගේ පාවිච්චි කරන ෆීචර් එකක් ගොඩක් කියවේ නැහැ. ඒ කියන්නේ USB හරහා ගහලා ගන්න පුළුවන් ඒවා නැහැ. නමුත් අලුත් සමහර කැමරාවල තියෙනවා මේ Tamanට ඕන USB හරි Firewire හරහා කෙලින්ම පරිගණකයට ගහලා ඒක වෙබ් කැම් එකක් විදිහට කරන්න පුළුවන් ඒවා තියෙනවා. නමුත් හරිම අඩුයි ඒ වගේ තියෙනවා. ඉතින් ඒක ෆීචර් එක හොයලා ගන්න ඕනේ. නැත්නම් ඉතින් පහසුම ක්‍රමය තමයි capture card එකක් හරි external TV card වගේ පරිගණකයට සම්බන්ධ කරලා මේකේ ඉතින් high definition ගන්න බෑ. ඒක low definition ගැන මම කියන්නේ නිකන් standard definition ගැන කියන්නේ. කැමරා එකේ තියෙන AV out එක අරගෙන ඒකට input කරලා ඒ විදිහට ගන්න පුළුවන්. ඊට වඩා ඉතින් මම හිතන්නේ අපි කරනවා වගේ මේ webcam එකක් පාවිච්චි කරා නම් එහට ඊට වඩා ලේසි වෙයි. හැබැයි ඉතින් quality එක ගැන කතා කරොත් ඉතින් high range එකේ webcam එකකට ගියත් ඔය Logitech C920 වගේ එකකට ගියත් මම හිතන්නේ මිල රුපියල් 14,000කට විතර කිට් වෙනවා. ඒ වගේ කැමරා එකකට ගියත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. තරිඳු කියනවා Google I/O ගැන කතා කරමු නේද කියලා. ඔව් Google I/O කිව්වහම පළවෙනි කතා කරමු මේ Google I/O කියලා තව 15 වෙනිදා ඉඳන් කොහෙද හරියට මතක නැහැ 15ද කොහෙද මේ බදාදා ඉඳන් පටන් ගන්නවා ලබන සතියේ Google ලගේ කොන්ෆරන්ස් එකක්. Google ලගේ කොන්ෆරන්ස් එක කියන්නේ මේ Android development ඒ වගේ ගැන කොන්ෆරන්ස් එකක් පටන් ගන්නවා. ඉතින් ඒ කොන්ෆරන්ස් එක ඇමරිකාවේ තමයි තියෙන්නේ. ඉතින් ලංකාවේ කොරන්ට දෙයක් නැහැ. හැබැයි ඉතින් ලංකාවට Android phone එකක් තියෙන අයට මේගොල්ලෝ ඇත්තටම Google I/O කියලා app එකක් ඇත්තටම රිලීස් කරලා දිනවා. අද රිවිව් කරන app එක මේ වගේ. මේ තියෙන app එක. මේකෙන් Tamanට පුළුවන් ඒ Google events ඔක්කොම බලලා ඒ අදාළ event live stream කරලා ඒ වගේ බලන්න පුළුවන් හැකියාවක් හදලා තියෙනවා. ඒතකොට Twitter feeds ඒගොල්ලෝ මේකට add කරලා තිනවා. මේක region block කරපගන්න ඕන රටක ඉඳන් install කරගන්න පුළුවන්. එතකොට අර events ඔක්කොම Tamanට කැමති විදිහට බලන්න කරන්න පුළුවන්. ඉතින් මේක ගැන කතා කරද්දී ඉතින් අලුත් Android version එකයි කියලා කියන්නේ 4.3 IO එකේදී ඉතින් ඒගොල්ලෝ අලුත් මොනවාද දාපු features මොනවාද ඉදිරියට එන්නේ ඒ වගේ දේවල් තමයි ඉතින් ගොඩක් වෙලාවට මේ conference එකේදී කතා කරන්නේ. ඉතින් ඒක එක්ක අපේ අදහසක් අපිට එක්කෙනෙක් කියලා තිබ්බා මේ Google I/O event එකත් එක්ක අපි Google Hangout එකක් කරමු කියලා කියන්නේ. ඒක කතා ඇතුලේ Hangout එකක් මේ I/O අද event එකේ මොනවාද උනේ ඒ වගේ දේවල් කරන්න කියලා. ඔව් ඒක උත්සාහ කරලා බලන්න පුළුවන්. ඉතින් රැයට තමයි එහෙම වුණොත් කරන්න ඉන්නේ අපි
බලමු try එකක් දීලා එහෙම කරන්න පුළුවන් වේද කියලා. ඊට පස්සේ ඔව් මේ දවස් කීපයක කලින් Gmail down වුණානේ මම දැන් කට්ටියට ඒක තේරෙන්නේ. ඒකත් එක්තරා විදිහක නිසා විනාඩි කීපයකට විනාඩි පැය භාගයකට විතර වගේ Gmail down වුණා. කවුද අහන්නේ ප්‍රශ්න කරමු ජම්ලි මම chat එකේ ගියොත් ඊළඟ ප්‍රශ්නෙන් අහනවා නාවල් කියලා කෙනෙක් අහනවා එයාගේ PC එකේ onboard switch එක short එකක් නිසා පිච්චුණා ඊට පස්සේ එයා වෙන පාවිච්චි කරන ලද මේ separate switch එකකින්ලු PC එක වැඩ කරන්නේ ඒනොට PC එක off කරලා on කරද්දි එකපාර display එකේ එන්නේ නැල්ලු PC එකේ power port එක ගලවලා හපව plug කරලා PC එක on කරාම වැඩ කරනවලු ඔව් එහෙම වෙන්නේ ඒකට යාට පොඩි වැඩක් කරන්න පුළුවන් BIOS එකට ගිහිල්ලා display into first කියලා option එකක් තියෙනවා. ඒකේ IDG කියලා ගොඩක් වෙලාට ඇත්තේ integrated graphics කියන එක. ඒක AGP හරි ආගේ PCI Express නම් තියෙන PCI Express හරි කියලා external හරි කියලා option එකක් ඇති. ඒ option එක select කරා නම් ඔය ප්‍රශ්න ගොඩක් වෙලාට විසඳෙයි. රවිඳ වහන ඩොංගල් දෙකක් එකවර කනෙක්ට් කරලා ස්පීඩ් වැඩි කරගන්නේ කොහොමද කියලා. ඩොංගල් දෙකක් එකවර කනෙක්ට් කරා කියලා ස්පීඩ් වැඩිවීමක් වෙන්නේ නැහැ. නමුත් සමහර ඇප්ලිකේෂන්ස් තියෙනවා මේ load balancing කරන්න පුළුවන්. ඔය Connectify එහෙම Connectify.me එහෙම ගියත් ඒගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එක තියෙනවා multiple dongles පාවිච්චි කරලා ඉන්ටර්නෙට් එක ස්පීඩ් කරගන්න. හැබැයි ස්පීඩ් කරගන්න එක වැදගත් වෙන්නේ මේ වගේ දේවල්. දැන් උදාහරණයකට ටෙක් කතා ස්ට්‍රීම් එක හරි අපි Hulu ස්ට්‍රීම් එකක් වගේ බලන්න යනවා නම් ඒක single bit stream download එකක් තමයි වෙන්නේ. කියන්නේ multiple downloads එකපාර simultaneous downloads වෙන්නේ නැහැ. ඒ වෙලාවට මේකෙන් benefit එකක් එන්නේ නැහැ. ඒ වෙලාවට තෝරාගත්ත එක dongle එකක උපරිම වේගයක් තමයි ලැබෙන්නේ. එතකොට අර multiple bit stream දැන් උදාහරණයක් ගත්තොත් ගොඩක් අය කියනවා දැන් මම නිකන් download එකක් දානකට වඩා download manager එකක් දාලා දැම්මහම වේගය වැඩි වෙනවා කියලා. ඒකට හේතුව තමයි මේ multiple bit streams පාවිච්චි කරන එක. multiple bit streams පාවිච්චි කරනවා කියලා කියන්නේ එකපාරට ඩවුන්ලෝඩ් කීපයක් එකපාර එනකොට අර available bandwidth එක උපරිම ලෙස පාවිච්චි කරන නිසා ඒ වගේ අවස්ථාවලදී මේ වගේ ඩොංගල් දෙකක් හයි කරොත් ලැබෙන වේගය වැඩි වෙනවා. ඉන්ටර්නෙට් බ්‍රවුස් කරනකොට සමහර අවස්ථාවන් වලදී ටික වේගයක් දැක ගන්න පුළුවන් වෙයි. නමුත් යන වියදමත් එක්ක බලනකොට තේරුමක් වෙයිද කියන එක කියන්න අමාරුයි. පැතුම් අහනවා chat එකේ මේ මම හිතන්නේ අපේ Google group එකේ තහ ප්‍රශ්න තමයි මේ iPhone 4G 4GS එක 45කට ගන්න එක පාඩුද කියලා. පැතුම් මොක 4G එකක් නම් ගන්න එක පාඩුයි. 4GS එකක් factory unlock එකක් නම් 45කට අලුත් එකක් නම් වටිනවා. ඒත් පාවිච්චි කරපු එකක් නම් නැත. මොකද ඒකට හේතුව දැන් අලුත් තව version එකක් ඉස්සරහට එන්න තියෙන නිසා version දෙකක් පස්සට යනවා. 4S එක වගේ නම් අම්තාක් දුරට මගේ නම් කියන්නේ 35කට විතර වඩා නම් 4S එකකට උනත් ගෙවන්න එපා කියලා factory unlock එක. මේක root කරලා ROM එක කරලා ඒ කියන්නේ jail break කරලා එම SIM දාලා unlock කරපු ගමන් මම නම් රුපියල් 20000ක්වත් මම නම් අනුමත කරන්නේ නැහැ. මොකද ඒක අරගෙන විඳින දුකත් එක්ක බැලුවාම අර මොකද අප්ඩේට් එකක් දාන්න බෑ ඕන දේවල් දාගන්න බෑ. ඉතින් ඒක නිසා iPhone එකක් ගන්නම හැමෝටම කියන්නේ factory unlock phone එකක් ගන්න කියලා. ඒක වටිනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙනම් සමහර phones ගත්තට මේ දැන් උදාහරණයක් ගත්තොත් UAE කියන්නේ මේ අරාබි පැත්තෙන් එහෙම ගෙනාවු රටවල් වලින් ගෙනාවොත් මේ වේ අර FaceTime application power disable කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙන නිසා ඒව ගැන පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. ඊළඟ ප්‍රශ්නෙට යමු නේද? කාලින්ග අර අපි එක දවසක් කතා කරන සර්වර්ස් ගැන කතා කරලා කාලින්ගල ඔෆිස් එකේ වෙනම සර්වර් එකක් හදාගත්ත කියලා කිව්වනේ ගොඩක් ගණන් අඩුවට. ඔව්. ඒ ගැන පොඩ්ඩක් අහලා තියෙනවා. දැන් අපි ඒ වගේ දෙයක් කරගන්න ඕන මොනවද යූස් කරන්න ඕන කොම්පොනන්ට් කියලා යම අහලා තියෙනවා. මම හිතන්නේ අහලා තියෙන මදර්බෝඩ් තෝරගන්න කොහොමද, RAM තෝරගන්න කොහොමද, ඒ වගේ තමයි අහලා තියෙන්නේ මට තේරෙන විදිහට. ඔව්. සර්වර් එකක් තමන්ටම හදාගන්න එක. සර්වර් එකක් විදිහට පාවිච්චි කරන්න එකක් හදාගන්නවා නම් තමන් ඉස්සෙල්ලා ඒක කරන්න යන්නේ මොකද්ද කියලා තීරණය කරන්න බෑ. උදාහරණයක් ගත්තොත් ඔෆිස් එකේ තියෙන ෆයිල් ටික ෂෙයා කරන්න නම් ඇත්තටම සර්වර් එකක් හදනවා කියන එක ඒ කියන්නේ ඔෆිස් එකේ ඔයගලන්ගේ 50කටක් 100ක් විතර නම් ඉන්නේ හදනවා කියන එක මගේ නම් පෞද්ගලිකව දකින්නේ අපරාධයක් කියලා කියන්නේ. එහෙම එච්චර මාන්සි වෙන්න අවශ්‍ය නැහැ. එමුණොත් බ්‍රෑන්ඩඩ් ඔය ASHP වගේ පොඩි මැෂින් එකක් අරගෙන ඒකට අවශ්‍ය hard disk ප්‍රමාණය high කරගත්තා නම් ඇති. මොකද ගොඩක් HP range එකේ ඔය ASM මම දැකලා තියෙනවා built in RAID power තියෙනවා. ඒක නිසා එච්චර ප්‍රශ්න නැහැ. නැත්තම් ඉතින් software RAID එකක් උනත් enable කරගන්න පුළුවන් නිසා ඒක ගැන එච්චරම
සැලකිලිමත් වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඒකේ ගොඩක් දේවල් පාවිච්චි කරනවා. දැන් උදාහරණයකට මේල් සර්වර් එකක් වගේ දිනුනා නම් ගොඩක් යූසර්ස්ලා ඉන්නවනම් ඒයාගේ අවස්ථාවන් වලදී ටිකක් performance තියෙන සර්වර් එකක් සහ reliability තියෙන සර්වර් එකක් අවශ්‍යයි. එතකොට ගොඩක් වෙලාට සර්වර්ස් වල ගොඩාක්ම අවශ්‍ය වෙන්නේ ගොඩක් මේල් සර්වර්ස් database සර්වර්ස් ඒ වගේ කියන්නේ traffic තියෙන සර්වර් ගන්න. මේ 3-4 දෙනෙක් සර්වර් එකට log වෙනවා කියලා නෙමෙයි මම කියන්නේ 10-15 දෙනෙක් log වෙන ගොඩාක් SQL queries run වෙන සර්වර් එකක් නම් ගොඩේ. මුලින්ම බලපාන එක තමයි disk IO කියන්නේ. disk IO කියලා කියන්නේ disk එක කියවන්න ලියන්න යන වෙලාව. විශේෂයෙන් MySQL SQL මොන හරි Oracle ඒ වගේ database පාවිච්චි කරනවා. හැමතිස්සෙම මේ ෆයිල් වලට ලියන කියවන ඉඳලා හැමතිස්සෙම disk IO කියන එක ගොඩාක් වටිනවා hard disk speed එකකින්. يعني ඇත්තටම hard disk speed එක. ගොඩක් වෙලාවට අපි Unity Plus එකෙන් එහෙම ගන්න hard disk ගොඩාක් වෙලාවට අපිට හම්බ වෙන්නේ ඒගොල්ලෝ කියන්නේත් නැහැ. ගොඩක් වෙලාවට 5400 RPM තියෙන hard disks තමයි හම්බ වෙන්නේ. ඉතින් මේක ගොඩක් slow. සමහරවිට SATA 3 වෙන්න පුළුවන්. නමුත් hard disk එකේ RPM එක අඩුයි කියලා කියන්නේ අනිවාර්යෙන් ඒ hard disk එක ටිකක් slow. ඒක නිසා server එකකට hard disk වෙනවා නම් අනිවාර්යෙන් 7200 hard disk හොයන්න. SATA දැන් අද කාලේ හැටියට SATA 3 කියන hard disk. SATA 3 කියන වර්ගයේ hard disk එක. අනිවාර්යෙන් RAID 5 හරි 10 හරි කියන්නේ 10 හරි configure කරගන්න. RAID 5 දානකොටත් hard disk 4ක් දාන්න 3ක් දාන්න එපා. ගොඩක් වෙලාට RAID වල minimum requirement එක hard disk 3යි. නමුත් 4ක් දාන්න අනාගතයේදී ඒක තේරෙයි ඇයි එහෙම කරපෙකේ වටිනාකම කියලා. RAID කරන එක නම් අනිවාර්යයි. server එකක් ඒ වගේ mission critical server එකක් නම් hardware RAID කියන එකත් අනිවාර්යයි. hardware RAID කියලා කියන්නේ software වලින් කර built in RAID card එකක් කෙනෙක්. අපි නම් සාමාන්‍යයෙන් server එක හදන්න පාවිච්චි කරේ EVGA ලගේ motherboard එකක්. ඒක game series එකේ high end motherboard එකක්. ඒ කියන්නේ motherboard එක විතරක් අපිට 50000 විතර කිට්ටු වෙන්න ඕන. ඒකේ SATA port මට මතක විදිහට තිබ්බා SATA port 10ක් නැත්නම් 8ක් තිබ්බා. ඊට අමතරව eSATA ඒ කියන්නේ external SATA ports දෙකක් තිබ්බා motherboard එක පිටිපස්සෙම. ඊට පස්සේ අපිට cables ගහලා එළියට ගන්න පුළුවන් eSATA ports තව දෙකක් තිබ්බා. එතකොට මට මතක විදිහට ඔක්කොම SATA port එකේ 16කට කිට්ටු වෙන ප්‍රමාණයක් 12කට වගේ කිට්ටු වෙන ප්‍රමාණයක් තිබ්බා. ඒකෙත් RAID controllers on board දෙකක් independent RAID controllers. එකක් Intel RAID එකක් තිබ්බා. තව එකක් තව RAID එකක් තිබ්බා. එතකොට අපිට independent RAIDs card දෙකක් වෙන වෙනම අර SATA වලට තිබ්බා. ඉතින් ඒක නිසා ඒකත් ලොකු plus එකක් ඒ වෙලාවේ. ගත්ත motherboard එකේ memory slots අපිට 6ක් තිබ්බා. 6ක් වගේ මට මතක නැහැ අවුරුද්දකට විතර කලින් හැදුවේ. 6ක් තිබ්බා. එතකොට එක සනිකර් processor එකක්. ඒක ඒ කාලේ අපිට i7 අපි මේ 8 core i7 එකක් දැම්මේ. RAM අපි 16GB විතර දැම්ම. හැබැයි ඒ server එක ඒ හදපු server එකට නම් අපි දැම්මේ Windows 2008 R2 version එකක් තමයි දැම්මේ. ඉතින් ඔයගේ දේවල් වලදී බලන්න ඕනේ motherboard එක කොහොමද, motherboard එක කොයි වගේ recovery එකක්ද. ඊළඟට අර තමන් කරන්න යන දේවල්. ඊළඟ power supply ගැන ගොඩක් හිතන්න ඕනේ. මොකද අපි හිතමු server එකක් ගොඩක් hard disk එහෙම තියනවනම් power calculation එකක් කරන්න පුළුවන් ගොඩක් site තියෙනවා. තමන්ගේ පරිගණකයේ කොටස් ටික තීරණය කරාම කොච්චර power consumption එකක් තියෙනවද කියලා ඒ වගේ double power supply එකක් ගන්න එක තමයි මගේ නම් අනුමතය. එතකොට හැමතිස්සෙම power supply එකේ 150ක විතර usage එකක් තමයි ඉන්නේ. එතකොට රත් වෙන ඒවා, ඒ fan ගොඩක් හයින් කරගෙන ඒවා වෙන්නේ නැහැ. ඊළඟට කරන්න ඕනේ කේස් එකක් තෝරගන්න එක තමයි ඊළඟට කරන්න ඕනේ. කේස් එකක් තෝරගන්නකොට server එකක් නිසා මුලින්ම බලන්න ඕනේ මේ hard disk ලේසියෙන් පාසෙන් ගලවන්න දාන්න පුළුවන්ද කියලා. මොකද හදිසියේ RAID එකක් fail වුණා. ගොඩාක් හොඳ motherboard වල SATA වල උනත් WhatsApp enable කරන්න පුළුවන්. WhatsApp කියලා කියන්නේ computer එක වැඩ කරනකොට hard disk එකක් ගලවලා ගහන්න පුළුවන්. නැත්නම් අලුත් hard disk එකක් උඩත් high කරන්න පුළුවන්. එතකොට මොකද server එකක් කියන්නේ හැමතිස්සෙම හැම දෙයකටම shut down කරන්න හොඳ නැති දෙයක් නිසා ඒ වගේ බැලුවම ඒක කේස් එකත් මේකට සහාය දක්වනවාද කියලා බලන්න. අපි ගත්තේ Cool Master කියලා කේස් එකක්. ඒකේ ඇත්තටම එක පැත්තේ පියනක් අරිනවා. නමුත් hard disk base ටික දිනවා. අපිට මේ hard disk ටික ඕන විදිහට දාන්න පුළුවන්. ඊළඟට ඔක්කොම බලලා බලන්න ඕනේ cooling. cooling කියන්නේ මේ කේස් එක කොහොමද මේ server එක රම් කරන servers වගේ හැමතිස්සෙම on එකේ තියෙන නිසා රත් වෙන නිසා ඒ වගේ දේවල් බලන්න. අපි ගත්ත එක ඇත්තටම උඩ අඟල් 8ක විතර fan එකක් උඩ තියෙනවා කේස් එකේ. පැත්තේ අඟල් 8ක විතර fan එකක් තියෙනවා. පිටිපස්සේ fans දෙකක් තියෙනවා. ඉස්සරහා fans දෙකක් තියෙනවා. මේ ඔක්කොම fan ඇවිල්ලා අර sensors එක්ක තියෙනවා. මේ fan ඔක්කොම අපිට motherboard එකට ගහන්න පුළුවන් වෙච්ච නිසා motherboard එකේ තියෙන speed control හරහා රස්නේ අනුව මේ fans automatically speeds adjust වෙනවා. ඒ කියන්නේ රත් වෙන වෙලාවට fan high එකෙන් කරකිනවා. රත් වෙන්නේ නැති වෙලාවට
ෆෑන් සිමින් කරගෙන ඊළඟට කරන්න ඕන එක තමයි CPU එකට එන කූලර් එක. CPU එකට එන කූලර් එක ගොඩක් වෙලාට Intel කූලර් එක තමයි ගොඩක් අය හයි කරන්නේ. ඒ මගේ රෙකමෙන්ඩේෂන් එක තමයි ඒක හයි කරන්න එපා. මොකද ඒක තියෙන්නේ අර bare minimal කියන එක. ඒ කියන්නේ මේක තිබ්බොත් ඇති කියන ගන්නට තියෙන කූලර් එකක් තමයි තියෙන්නේ. ඒක නිසා ඒක පුළුවන් නම් හොඳ කූලර් එකකට මාරු කරන්න. ඒකත් වටිනවා. මොකද එතකොටත් CPU ගොඩක් පාවිච්චි කරනවා. මොකද සර්වර් එක ගොඩාක් වෙලාට i7 එකක් ගියාට පස්සේ ඒ කියන්නේ octa core එක කියන්නේ core 8ක එකක් ගියාම HT එක කරන core 16ක් විතර එනවා. ඒ ගියාට ඕක ඇත්තටම රත් වෙන්නේ නැහැ. දැන් අපි වුණත් අපි හදපු සර්වර් එකේ MySQL දුවනවා, development දුවනවා, file sharing දුවනවා. ගොඩක් MySQL ඇත්තටම database එක ගොඩක් access වෙනවා දුවනවා. ඉතින් මේ බැලුවා සර්වර් එකේ CPU usage 50% වගේ කවදාකවත් නැහැ. මොකද backups run වෙන හැමතිස්සෙම backup වෙනවා. RAID කියන්නේ අපි offsite backups ඒක offsite backup උත් ගන්නවා. එහෙම නැත්නම් මේ connected SATA hard disk වලට වෙනම backups කරනවා. ඒක නිසා ගොඩක් CPU වගේ දේවල් ඕනේ නා. RAM නම් අඩුම ගානේ 16GB වලින් උඩට ගහ ගන්න ඒ වගේ සර්වර් එකක් හදන්න ඕන. අනිත් එක තමයි සර්වර්ස් කරනකොට මතක තියාගන්න ඕනේ හැම එකක්ම සර්වර් එකට දාන්න. දැන් අපි තුමු උදාහරණයක් ගත්තා ඔෆිස් එකට ඕනේ Active Directory එකක් ඕනේ, mail server එකක් ඕනේ, DNS server එකක් ඕනේ, internet share කරන්න proxy එකක් ඕනේ. මේ ඔක්කොම එක සර්වර් එකට දාගන්න එපා. එතකොට වෙන එක ප්‍රශ්නයක් තමයි මේක කැඩුනොත් මුළු ඔෆිස් එකේම වැඩ නවතිනවා. ඒ නිසා හැමතිස්සෙම සමානලා ලාභයි පොඩි පොඩි මේ කම්පියුටර්ස් 3ක් විතර අරගෙන මේ ටික බෙදලා දැම්මහම ෆේල් වුණත් හැමතිස්සෙම එකයි හැමතිස්සෙම ඩවුන් වෙන්නේ මුළු ඒ කියන්නේ මුළු ඔපරේෂන් එකටම ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ. ඉතින් ඔයගේ තමයි සර්වර්ස් ගැන කතාව. තව මොනාරි වුණා විස්තර අහන්න අපි කියමුනේ චාමි. ඊළඟ ප්‍රශ්නට යමු. ඊළඟ ප්‍රශ්නෙන් අහනවා ධනුෂ් ක්‍රියලා කෙනෙක් කන යාගේ Galaxy S2 LTE ෆෝන් එකක් තියෙනවලු ඒක රූට් කරන්න ගිහින් ඩෙත් වුණාලු. ඒක ඔන් වෙන්නෙත් නැහැලු, ෆෝන් එක charge වෙන්නෙත් නැහැලු. හැබැයි PC එකට USB කනෙක්ට් කරාම අඳුර ගන්නවලු. ඒක හදාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා අහනවා. හැබැයි PC එකට ගැහුවොත් වැඩ කරන ගමන් මම හිතන්නේ ඩිස්ප්ලේ එකේ මොකක් හරි ප්‍රශ්නයක් දන්නේ. සමහරවල් ඩිස්ප්ලේ එක වැඩ කරන්නේ නැති හින්දා ෆෝන් එකේ එන්නේ නැති කියලා. හැබැයි ඩිස්ප්ලේ එක වැඩ කරන්නේ නැති අර බටන්ස් වලින් එහෙම කෝල් මොකද ෆෝන් එකේ S2 එකේ ඉතින් බටන් එකක් කියලා දිනන රවන්නේ. ඔව් මේක. ඒක නිසා ඒක නම් ටිකක් කියන්න අමාරුයි පොඩ්ඩක් හදන තැනකදී තියෙන ඩිස්ප්ලේ එකක් ඒගොල්ලෝ ගාව තියෙන එකක් ඔය ස්විච් කරලා බලනවා නම් සමහරවල්ට චෙක් කරගන්න පුළුවන් වෙයි. පිස්සු පූස අහනවා chat එකේ ෆයිල් සර්වර් එක NAS වගේ එකක් හොඳ නැද්ද? ඔව් කිසි ප්‍රශ්නයක් නැහැ. NAS වගේ එකක් හොඳටම හොඳයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ෆයිල් ඇත්තන ෆයිල් සර්වර්ස් කියන ටිකක් කම්ප්ලෙක්ස් විදිහට ෂෙයාරින් කරනවා නම් permissions හදනවා නම් NAS එකක් ගොඩක් වෙලාවට user wise ඒ කියන්නේ enterprise level එකට හෝ medium scale business එකක් ගත්තොත් ඒ කියන්නේ Active Directory එකක් තියෙන user authentication credentials වෙනම server එකක් manage කරන්න. එතකොට policies හදලා අපි හිතමු උදාහරණයක් ගත්තොත් මේ directory එකට exe file copy කරන්න බෑ. ඒ වගේ ඒවා හදනවා නම් ඊට පස්සේ user අපි හිතමු command share එකක් තියෙනවා. නමුත් command share එකේ තිබ්බට සමහර folders වලට සමහර users වලට තියෙනවා සමහර අයට access නැහැ. ඒ වගේ කරන්න. එතකොට network එකේ browse කරන්න ගියාම සමහර folders පෙන්වන්න නැති වෙන්න ඕනේ. ඒ වගේ කරනවා නම් ඇත්තටම free NAS වගේ එකක් පාවිච්චි කරලා කරන්න අමාරුයි. Windows server එකේ තියෙන flexibility ගොඩක් වෙලාට නැහැ. නමුත් ඒ කියන්නේ මේ කියන්නේ කන complex situation එකකින් නමුත් සාමාන්‍ය භාවිතයේදී free NAS එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. free NAS එක උනත් Active Directory එක bind කරලා Active Directory users ලා විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. කාලින් අයියේ MP4 720p movies DVD වලට convert කරන්න handbrake පාවිච්චි කරා නම් හරි. handbrake එකෙන් කිසි ප්‍රශ්නයක් නැතුව DVD එකට write කරගන්න පුළුවන් movies. යමු ඊළඟ ප්‍රශ්නේ චම්මි. ඊළඟ ප්‍රශ්නෙන් අහලා තියෙනවා විතානගේ කියලා කෙනෙක් අහලා තියෙනවා යාට Java program එකක් හදා ගන්න ඕනලු. එයාගේ modem එකේ SIM එකේ තියෙන numbers වලට සම්බන්ධලා වැඩ කරන්න පුළුවන් desktop application එකක් හදා ගන්න ඕනලු Java වලින්. මේක කරන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද කියලා අහනවා. modem එක කියලා තියෙනවා Huawei MG323 කියලා modem එකක්. ඒක ගැලපෙන්නේ නැත්නම් වෙන එකක් කියන්න කියලා තියෙනවා. ඔව් Java වලින් නම් මම ඇත්තටම දන්නේ නැහැ. නමුත් ගොඩක් modem වල standard API calls තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම AT command වලින් තමයි ගොඩාක් ඒවා වැඩ කරන්නේ. ඒ කියන්නේ modem එක වැඩ කරන්නේ COM port එකක් හැටියට. COM port එකට කතා බහ ගන්නකොට ඒ COM port එක හරහා තමයි data එන්නේ. Java වල තියෙන ප්‍රශ්නයක් තමයි මේක එක ප්‍රශ්නයක්. Java වල කෙලින්ම hardware abstract layer එකත් එක්ක කතා කරන්න බෑ. කියන්නේ COM port එකත් එක්ක උනත් කතා කරනවා වෙනම libraries පාවිච්චි කරලා තමයි කරන්නේ. මේ වගේ හරියට වැඩ කරන library තියනවද නැද්ද කියලා
මම හරියට දන්නේ නැහැ අපේ ලයිට් ගියා. මේ විදුලි බල මේ දවස්වල විදුලි බලේ කණන් හින්දා අපි ටෙක් කතා කරලා ලයිට් නෙවෙයි. අනිත් දවසේ ලයිට් උත් නිවල තමයි ටෙක් කතා කරන්නේ. ඉතින් ඒක නිසා හරියටම කියන්න අමාරුයි මොඩම් එකට පුළුවන්ද කියලා. හැබැයි පොඩ්ඩක් ડોකියුමන්ටේෂන් කියවනම් බලන්න තිබ්බා කොහොමද කරන්න කියලා. මම එක මොඩම් එකක විතරක් හොයන. වෙන අවස්ථාවකදී Sony Ericsson standard එක නම් SMS කියවන්න SMS ලියන්න ඒ වගේ දේවල් ඔක්කොම කරන්න පුළුවන්කම තිබ්බේ AT command සරහා command එක ඒ කියන්නේ comport එක හරහා. ඉතින් ඔයාගේ මොඩම් එක කොහොමද කියලා කියන්න හරියට මම දන්නේ නැහැ. ඒ නිසා ඒක පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. තරුණු chat එකේ ප්‍රශ්නයක් අහනවා. අයියේ මම multiple cameras use කරලා Wi-Fi network එකක් ඇතුලේ video stream කරන්න හිතන් ඉන්නවා. මේ වැඩේ use කරන්න පුළුවන් හොඳ කැමරා මොනවද? මේ වගේ දෙයක් use කරද්දී software ගැන පොඩ්ඩක් කියනවා. තරුණු මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔයා multiple camera use කරලා Wi-Fi වලින් යවන්නේ Wi-Fi camera ද ඔයා පාවිච්චි කරන්නේ නැත්නම් normal camera එකක් computer එකට ගහලා ඒ computer එක හරහා Wi-Fi වලින් යවන්නද හදන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරොත් ප්‍රශ්නේ ඉස්සරහට කතා කරන්න පුළුවන්. ඊළඟට අහන Java ඉගෙන ගන්න හොඳ site එකක් කියන්න. Java ඉගෙන ගන්න හොඳ site එක තමයි java.com. මේකේ documentation help developer ඔක්කොම තියෙනවා. ඊළඟට තව ප්‍රශ්නයක් අහනවා. හරි ප්‍රශ්නේ දෙමු චම්ලි. ඊළඟට මధుවන්ත කියලා කෙනෙක් අහනවා ඔරිජිනල් Android ROM එකක් ගන්න පුළුවන්ද කියලා අහනවා. ඒ කියන්නේ Google එකෙන් ඩෙවලොප් කරන වෙනස් නොකර එකක් ගන්න පුළුවන්ද? ගන්න පුළුවන් නම් කොහෙද ගන්න තියෙන්නේ කියලා අහනවා. මොකද චම්ලි? වෙනස් කරපු නැති ඔරිජිනල් Android ROM එකක් ගන්න පුළුවන්ද කියලා අහනවා. ෆෝන් එක මොකද්ද? ෆෝන් එක කියනවා මොකක්ද කියලා. ඒක තමයි. ඒ මෙහෙමයි Nexus ෆෝන් එකක් නම් පාවිච්චි කරන්නේ. Google ලගේ සීරීස් එකේ ෆෝන් එක නම් G1 ඉදා. Google ලගේ site එකට ගියාම ඒ කියන්නේ developer.android.com එකට ගියා නම් ඒකේ හැම Google ලගේ රිලීස් කරන ෆෝන් එකකටම stock ROM එකක් තියෙනවා. එහෙම නැත්නම් Samsung වගේ පාවිච්චි කරන ඒගොල්ලෝ Kais කියන software එක පාවිච්චි කරලා ෆෝන් එක reset කරන්න පුළුවන්. ඒ වගේ කරන්න පුළුවන්. Sony Ericsson ගත්තොත් ඒගොල්ලන්ගේ අඩවියෙන් ඒගොල්ලෝ දෙන ROM එක ඔයාට 5 flash එකක් කරන්න පුළුවන්. ඒක නිසා එතන නම් ප්‍රශ්න නැහැ. නමුත් ඉතින් මේක ෆෝන් එක අනුව තීරණය. සමහර ෆෝන් එක Huawei වගේ ගත්තොත් එහෙම ROM එකක් ගන්න විදිහක් නැහැ ඇත්තට. එහෙම modify නොකරොත්. හරි අපි තරුණගේ ප්‍රශ්නෙට යමු අර Wi-Fi හරහා යන එකට. එයා කියනවා normal camera lap වලට connect කරලා normal camera laptop වලට connect කරලා Wi-Fi හරහා stream කරනවා නම් ඉතින් යාට කරන් තියෙන VLC වගේ එකක් පාවිච්චි කරා නම් VLC හරහා camera එක එළියට stream කරන්න පුළුවන්. වෙන computer එකකින් නම් Wi-Fi හරහා හරි LAN එක හරහා හරි cable ගහලා නැද්ද තියෙන එක එච්චර ප්‍රශ්නයක් නැහැ. වෙන පරිගණකකින් නරඹන්න පුළුවන්. ඊට අමතරව Microsoft ලගේ තියෙන media encoder කියලා එකක්. media encoder එකේ එකම ප්‍රශ්නේ තමයි මේ media encoder දැන් එන්නේ නැහැ. media encoder 9 වලින් පස්සේ ඒගොල්ලෝ නවත්තනවා. XP වගේ machine එකක් නම් තියෙන්නේ Windows media encoder එක install කරලා උනත් තමන්ගේ machine එකෙන් stream එකක් එළියට යවන්න පුළුවන්. එතකොට හැබැයි ඉතින් නරඹන අය එක එක IP එක ගහ දාලා stream එක අරගෙන එතකොට VLC player එකකින් හරි Windows media player එකක් කරාවෝ බලන්න පුළුවන්. ඉතින් Wi-Fi හරහාද මේක කේබල් එකක් හරහාද යන්නේ කියන එක විතර අවශ්‍යතාවයක් නැහැ. network connectivity එකක් තියෙනවා නම් ඕන තැනක ඉඳන් බලන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔව් ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා එයාලගේ තියෙන home theater එකක්. ඒකේ USB එක හරහා හැම වීඩියෝ ෆෝමැට් එකක්ම බලන්න බැරිලු එයාට. AVI ෆෝමැට් එකේ තියෙන බලන්න පුළුවන්. ඉතින් එයා අහනවා ටෙක්ඩුනි එකක් පාවිච්චි කරලා ඕනම වීඩියෝ ෆෝමැට් එකක් බලන්න පුළුවන් විදිහට හදාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. නෑ ටෙක්ඩුනෝ එකක් වීඩියෝ ප්ලේයර් එකක් හැටියට පාවිච්චි කරන්න ක්‍රමයක් ඇත්තෙම නෑ. මොකද ටෙක්ඩුනෝ එකට හැකියාවක් නෑ ඉච්චර ප්‍රොසෙසර් එකක් නෑ වීඩියෝ එන්කෝඩින් කරලා ඩිකෝඩ් කරන්න. ඒ වගේ දෙයක් කරන්න නම් Raspberry Pi වගේ එකක් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඊට වඩා lovely ඔය මේ eBay එකේ තියෙන media player එකක් ඩොලර් 35-40ක් විතර දීලා ගන්න එක.
ඊළඟ ප්‍රශ්නේ චම්ලියෝ මියුට් කරලා තිබ්බේ. ඇප් එකට යනවද ඇප් රිවිව් වලට? ඇප් රිවිව් වලට යනවද? ඔව්. ඇප් රිවිව් කියලා කිව්වට මේක ඉතින් ඇත්තටම මේ වාහන කෙනෙක්ගේ සතියේත් කතා කරපු ඉඳන් මට හිතෙනවා මේ පොඩි වාහන වලට අදාළ පොඩි ඇප් එකක් රිවිව් කරන්න. මේක ඇත්තටම ඇවිල්ලා මේ ස්පීඩ් view කියලා එකක්. ස්පීඩ් view තමයි ඇප් එකේ නම. මේකට හා සමාන ගොඩාක් ඇප්ලිකේෂන්ස් තියෙනවා. ඒ කියන්නේ ඇප්ලිකේෂන්ස් තියෙනවා කියලා කියන්නේ මේ හා සමාන ගොඩක් ඇප්ලිකේෂන් තියෙනවා. දැන් මේක බැලුවම පේනවා මේකේ ස්පීඩෝමීටර් එකක් තමයි තියෙන්නේ. ගොඩාක් වෙලාවට මේකේ වටිනාකම තමයි වාහන යන ස්පීඩ් එක බලා ගන්න ඕන නම් ඒ කියන්නේ තමන්ගේ වාහනේ හරියටම යන ස්පීඩ් එක බලන්න නම් මේක GPS on කරාම GPS හරහා පුළුවන් ඇත්තටම තමන් යන වේගය හරියටම බලා ගන්න සහ තමන් මේක on කරගෙන ගිය කාලය ඇතුළත ගිය වේගය ස්පීඩ් කොච්චරකට ගියාද කොච්චර වෙලාවක් නවත්තන් හිටියද කොච්චර වෙලාවක් ගියාද ඒ වගේ දේවල් පවා සරලව මේකෙන් බලා ගන්න පුළුවන් ඇප්ලිකේෂන් එකෙන්. ඉතින් මේ ඇප්ලිකේෂන් එකේ ඒ වගේ දේවල් වලටයි තමන්ගේ ඇත්තන ස්පීඩෝමීටර් එක හරියට වැඩ කරනවා කියන්නේ මොකද GPS ස්පීඩ් කැල්කියුලේෂන් ගොඩක් වෙලාට ඇකියුරේට් වාහනේ තියෙන ස්පීඩෝමීටර් එකට වඩා ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් කෙනෙකුට. මීට අමතරව මේ වගේ තවත් apps තියෙනවා HUD කියලා. heads up display කියලා. මම ඇත්තටම ඒ වගේ app දෙක තුනක්ම පාවිච්චි කරලා තිනවා. දැන් නම් ඒ app අයින් කරලා තිනේ. ඒකේ වටිනාකම තමයි අපි app එක දාලා ස්පීඩෝමීටර් එක on කරලා අපි වාහනේ dashboard එක උඩින් මෙහෙම වාහනේ තියලා තිබ්බහම මේකේ පරාවර්තනය අපේ වින් ස්ක්‍රීන් එකට වැටලා අපිට කෙලින්ම වින් ස්ක්‍රීන් එක කරා තිරේ පේනවා. එතකොට මේ heads up display එකේ වෙනස තමයි අර පරාවර්තනයකට අනිත් පැත්තට අකුරු හැරෙන්න ඕනේ හින්දා ඒක automatically අකුරු ටික උනත් අනිත් පැත්තට හැරෙනවා. එතකොට අපිට ස්ක්‍රීන් එක කරා යන වේගය ඕ වගේ දේවල් බලා ගන්න පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට Tamanට ඕන විදිහට කොහෙද ගියේ කියලා බලා ගන්නත් ඕන. මීටත් අමතරව විස්තරාත්මක Taman කොහරි ට්‍රිප් එකක් ගිහලාම වැඩියෙන් වේගෙන් ගියේ කොයි හරියද කොච්චර වෙලා ගියාද කොච්චර දුර ගියාද කියලා Google එකේ තියෙනවා MyTrax කියලා. MyTrax install කරගත්තා නම් MyTrax වලින් Taman යන ගිය එන තැන් විතරක් නෙවෙයි නවත්තන් හිටිය තැන් ඊට පස්සේ මේක map එකට අපිට port කරගන්න පුළුවන්. ඒ කියන්නේ map එකකම අපි ගිය පාරවල් පෙන්නනවා. ඊට පස්සේ ඒක ඕනනම් අපිට Google Maps වලට කෙලින්ම දාන්න පුළුවන්. එහෙම නැත්නම් Google Maps වල නැති පාරක වගේ අපි ගියා නම් එහෙම ඒ පාරවල් Google Maps වලට දාලා අඳින්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන් Google ලගේ app එකෙන්. ඒ දෙක තමයි අදට තියෙන මම හිතන්නේ වාහන කට්ටියට එහෙම යන කට්ටියට වටිනා කරන එකක් විදිහට තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නෙට යමු නේද? ඊළඟ ප්‍රශ්නෙන් අහනවා යාගාවල් Dell Strike 5 කියන US එක තියෙනවලු. ඒක Android OS එක තියෙන්නේ 2.2 ලු. ඒකදී Skype video call එක ගන්න front cam එකට මාරු වෙන්න බැරිලු. ඔව්. ඉතින් එයා කියන front cam දෙකම හොඳට වැඩ කරනවලු software. ඔව් ඒක Skype support කරන්නේ. ඒකයි ප්‍රශ්නේ. මොකද Android version එක ගොඩාක් පරණ. 2.2 කියලා කියන්නේ ගොඩාක් පරණ. So Strike කියන එක Dell ලගේ මම හිතන්නේ fail වෙච්ච device එකක්. ඒක නිසා ඒකට update එන්නෙත් නැහැ. මේ ප්‍රශ්නේ තියෙනවා. තාත් ඉතින් නිවුස් එකක් තියෙනවා. ඔය නිවුස් කතා කරගෙන ඉන්නකොට මේ ගොඩක් අය දැන් මේ දවස්වල හරි ප්‍රසිද්ධ එකක් නේ මේ හැමෝම පාවිච්චි කරන්නේ නැත්නම් මේ කෝල් ගන්න එහෙම Viber කියලා පාවිච්චි කරනවානේ. මේක Nokia වලට විතරනේ Symbian Android iPhone ඕන එකකට තියෙනවා Viber. හැබැයි Viber වල තිබ්බ එකම ප්‍රශ්නේ තමයි මේ Viber වැඩ කරන්නේ ෆෝන් අතර විතරයි. නමුත් ඊයේ පෙරේදා Viber ලා රිලීස් කරා desktop version එක. desktop version එක කියලා කියන්නේ ඇත්තටම Skype වගේ install කරගන්න පුළුවන්. Viber වල මෙච්චර කාලයක් තිබ්බේ අපිට audio විතරයි call ගන්න පුළුවන්කම තිබ්බේ. දැන් Viber වලින් video calls ගන්නත් පුළුවන්. තව දෙයක් තමයි අපිට එන call computer එකට ගෙන්න ගන්නත් පුළුවන්. computer එක ගෙන්නගෙන අපි හිතමු දැන් මම කතා කරගෙන යන්න හදනවා නම් මට computer call එක කෙලින්ම මගේ ෆෝන් එක ට්‍රාන්ස්ෆර් කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ කිසිම කරදරයක් නැහැ. මම දැන් යනවා අපි උදාහරණයක් ගත්තොත් ඉන්න ගමන් මල් කඩ ඉන්න ගමන් කොහේ හරි ගමනක් යනවා. දැන් ෆෝන් එකට කෝල් එක දාන්න අර වෙනදනම් කට් කරලා ආයි කෝල් එකක් ගන්න බෑ. දැන් එහෙම අවශ්‍ය නැහැ. Viber වලින් කෙලින්ම කියන්න පුළුවන් transfer to my phone කියලා. ඒකට ෆෝන් එක ට්‍රාන්ස්ෆර් නෑ. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ එහෙම ට්‍රාන්ස්ෆර් කරන වෙලාවෙ ඉතින් අර Viber තමන්ගේ ෆෝන් එකේ දුවන්න ඕනේ. ඒ අරින්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි Skype එක කම්පෙයාර් කරනවා නම් මම චෙක් කරලා බලනවා තාමත් වීඩියෝ නම් Skype තරම් හොඳට නම් ආවේ නැහැ. පොඩ්ඩක් වීඩියෝ ක්වොලිටි එක අඩුයි. නමුත් මම හිතන්නේ Skype වලට හොඳ ලොකු ඕල්ටර්නේටිව් එකක් වෙයි Viber. මොකද ෆෝන් වලත් තියෙන නිසා ගොඩක් අය පාවිච්චි කරනත් නිසා දැන් කොහොමත් එන්න Microsoft ලා අප්ඩේට් එකක් ගන්න Skype charter කරන එකනේ කරන්නේ. දැන් එන්න Skype මිනිසුන්ට එපා ගන්න කරන නිසා මං හිතේ ඉතින් Viber පොඩ්ඩක් දියුණු වෙයි.
අපි ලයික් කරමු. Viber free දාන. ඔව් Viber free. ඉතින් තරිඳු ආර් තව යාගේ ප්‍රශ්නේ දික් කරලා කියනවා අයියා මම දැනට Wirecast හරහා වීඩියෝ ස්ට්‍රීම් කරන්න හිතන් ඉන්නේ. ඒක හොඳයිද? තව අපි මේ වීඩියෝ ස්ට්‍රීම් කරන්න ඉන්න ඉවෙන්ට් එක තියෙන්නේ හෝල් එකේ Wi-Fi signal ඇතුලේ අඩුයි. ඒකට මොකද කරන්න පුළුවන්? Wi-Fi signal අඩු නම් ඉතින් Wi-Fi signal වැඩි කරගන්න වෙනවා. හැබැයි Wirecast නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් ඔතන මට තියෙන ප්‍රශ්නේ තමයි ඔයගොල්ලෝ කොහොමද මේ කැප්චර් කරන ස්ට්‍රීම් Wi-Fi හරහා අරගෙන එක තැනකදී ආයි එක්කව කරගන්න කියන එක. මොකද එහෙම වුණොත් ඔයගොල්ලන්ට වීඩියෝ මික්සර් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. මොකද software based screen capture වගේ ඒවා එච්චර සාර්ථකත්වයක් මම නම් දැකලා නැහැ. හොඳ අයියෙන් එකක් ගන්න මේ ජම්ලි. අන්න විදුලිය ආවා. ඔව් ඉතින් ඊට පස්සේ chat එකේ තිලංක අහනවා අයියේ BGA rework station එකක් ලංකාවේ ගන්න තියෙනවද? මෙහෙමයි BGA rework station එකක් කියලා කියන්නේ hot air gun එකක් නම් අවශ්‍යයි. ඔව් hot air gun station නම් තියෙන. හැබැයි infrared වලින් කරන ඒවා නම් හොයාගන්න අමාරුයි. නමුත් ඒ වුණාට ඔය රීබෝලින් ස්ටෙන්සිල්ස් ඒ වගේ ඒවා නම් ඉතින් eBay එකෙන් උනත් ගෙන්න ගන්න පුළුවන්. hot air gun එකක් නම් ඕනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. hot air guns ඕන තරම් පිටකොටු පැත්තේ ගියා නම් හොයාගන්න තියෙනවා. fake Chinese ඒවා එක එක branded name වලට. මිල රුපියල් 8000ක් විතර වගේ තමයි ටිකක් හොඳ එකක් ගත්තොත් වෙන්නේ. ඒකට ඉතින් BGA chips වලට අවශ්‍ය ගන්නට කටවල් ඒ වගේ දේවල් නම් Unitech එකේ උනත් First Cross Street එකේ තියෙනවා. හරි I like අපෝ. දැන් මම ෆෝන් එකෙන් ටෝච් එක ගහගෙන තමයි ඉන්නේ. චම්ලි අපි ඊළඟ ප්‍රශ්නෙට යමුනේ. කරුලේ ජර්මනිය වගේ. ඊළඟ ප්‍රශ්නෙන් අහනවා අර කාලින්ගයාගේ බ්ලොග් එකේ තියෙනවනේ Nexus එකකට සිංහල දාන විදිය. ඔව්. ඒක බලන්න යා සිංහල දැම්මලු. ඒ ෆොන්ට් එකම දාලා තියෙනවනේ සිංහල සබ්ටයිටල් පේන්නේ නැල්ලු. MX player එකෙන්ලා try කරලා බැලුවේ. ඒක වෙන්න පුළුවන්. මොකද සමහරවිට player වල specify කරලා තියෙන ඒගොල්ලන්ගේ මොකද්ද පාවිච්චි කරන ෆොන්ට් එක කියලා. ඉතින් ඒ ෆොන්ට් එක ඒගොල්ලෝ specify කරලා තියෙනවා නම් application එකේ පේන්නේ නැහැ. පොඩ්ඩක් VLC වගේ ප්ලේයර් එකක් පාවිච්චි කරලා බලනවා නම් හරි VLC කියනවා මට මතක විදිහට පේනවා. ඊළඟ ප්‍රශ්නය CMS chat එකේ අහනවා මේ web design graphic design වලට Mac OS use කරන්නේ මොකද? මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම Mac OS use කරන්නේ graphic designs graphic වැඩ වලට නම් ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ. ඒකට හේතුව තමයි අනලයිට්. ඒකට හේතුව තමයි මේ Mac වල color corrections ගොඩක් හොඳයි. color කියලා කියන්නේ මේ screen එකේ color represent කරන විදිය. කියන්නේ හැට පේන color එක ඇත්තටම ගොඩක් අය printing කරන්න දන්නේ නැති Windows machine එක මොකක් හරි document එකක් හදලා ඔක්කොම කරලා colors හදලා එහෙන් බලලා colors හදලා print කරාම තියෙන ඒ color එක නෙමෙයි. ඒකට හේතුව තමයි මේ display අපි මේක ඇත්තටම Windows වල වරදක්වත් computer වල වරදක්වත් software වල වරදක්වත් නෙමෙයි. කවුරුත් monitor එක color calibrate කරන්නේ නැහැ. color calibrate කරන්නේ නැහැ කියලා කියන්නේ monitor එකේ color profile එකක් දාලා නැහැ. මොකද monitor එකම CD එකක් එන්නේ ගොඩක් වෙලාට මේ color profile files උත් එක්ක. ඉතින් ඒක දැම්මොත් එහෙම LCD එක අනික අපි computer graphic කරන්න ගන්න රුපියල් 12000 විතර monitor එකක් තමයි ගන්න. ඉතින් මේ monitors වල color එන represent කරන විදිය ගොඩක් වෙලාට අවුල්. හොඳ monitor එකක් ගන්නවා නම් හොඳ විදිහට අරගන්න ඕනේ. color profile එක දාගත්තා නම් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. Mac එකක්ද Windows machine එකක්ද කියන ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් Mac වලදී වෙන්නේ අපි iMac එකක් ගත්තාත් ඉස්සර කාලේ පරණ power Mac එකක් ගත්තත් MacBook Pro එකක් ගත්තත් මේ displays ඔක්කොම එකට එන්නේ. ඉතින් එතකොට මෙයා color හරියට calibrate කරලා color හරියට එන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් ගොඩක් අයට graphic කරන්න මේක පාවිච්චි කරනවා. මොකද මේක හරියට පේන හින්දා ඒක colors හරියට එන හින්දා ඒ වගේ දේවල් නිසා තමයි ගොඩාක් වෙලාට Mac පාවිච්චි කරන්නේ. ඉතින් wear එන්න වෙනසක් කාටවත් කියන්න බෑ. මොකද Mac එක හැදුවා Windows එක හැදුවා මේක හොඳයි කියලා කියන්නේ දෙන්නේ නැහැ. CSS HTML web design කරනවා. ඉතින් Windows පාවිච්චි කරාද Mac එක පාවිච්චි කරාද කියන එක අදාළ නැහැ. තම ගොඩාක් වෙලාට professional develop කරන අය notepad හරි notepad++ හරි වගේ text editor එකක් විතරයි පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාට HTML CMS ලියන්න මොකද කවුරු Dreamweaver මම හිතන්නේ දැන් හින අඩුවෙන් තමයි මිනිස්සු පාවිච්චි කරලා ඉස්සර තමයි Dreamweaver දාලා UI හදලා ඒ වගේ දේවල් කරන්නේ. දැන් ගොඩක් වෙලාට manually තමයි code එක ලියන්නේ. කලින් අතර Mac
පාවිච්චි කරන්න නැති කට්ටියට රෙකමන්ඩ් කරන්නේ මොකද්ද ස්ක්‍රීන් එක මොනිටර් එකක් ගන්න? ඇත්තටම මොනිටර් එකක් ගන්නවා නම් ටිකක් Samsung හරි LG මම දැකපු මොනිටර්ස් වලින් තමයි කලර්ස් ගොඩාක් හොඳට තියෙන Samsung වගේ මොනිටර්ස් වල වගේ පාවිච්චි කරන්න හැමතිස්සෙම VGA පාවිච්චි කරන්න පුළුවන් තරම් නැති කරන්න. ඒ කියන්නේ VGA port එක පාවිච්චි කරනකොට එක්කෝ HDMI හරි නැත්නම් DVI හරි port එකක් පාවිච්චි කරන්න. ඊළඟට CD එකත් එක්ක එන color profile එක හැමතිස්සෙම කම්පියුටර් එකේ ඕන කෙනෙක් දැකලා ඇති computer profiles කියලා monitors ගියාම settings ගියාම color profile එක ඉල්ලනවා. Tamanට color profile එක දෙන්න පුළුවන්. නැත්නම් ඇත්තටම ගිහලා එතන color profile එකක් edit කරන්න පුළුවන් Tamanට. ඒ කියන්නේ ඇත්තටම color card එකක් වගේ තියෙනවා නම් Tamanට color match කරන්න ඕන නම් palette එකක් දාලා color balance කරලා හදන්න පුළුවන්. ඊළඟට computer display එකේ brightness තියෙන විදිය, contrast හදන විදිය ඕවාගෙනත් colors වල changes එනවා. ඉතින් මේ ඔක්කොම Taman balance කරගෙන හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් නැහැ. මම ඔය කොහොමද 21 22 range එකේ يعني අඟල් වැඩි LED තියෙන ගොඩාක් Samsung monitors වල ගොඩාක් වෙලාවට colors හොඳයි. තරින්දු UDU අහන අපේ ස්පොන්සර් ගැන ප්‍රශ්නයක්. එයා අහනවා ටකස් එකෙන් බඩු ගෙදරට එන්න කීයට විතරද මම හිතන්නේ ඔයා ප්‍රශ්න අහන්නේ දවස් කීයක් විතර පරිම දවස් 3ක් ඇතුළත ටකස් එකේ අය ඩිලිවර් කරනවා. හැබැයි ඉතින් මෙහෙම ප්‍රශ්න තියෙනවා සිකුරාදා ඕඩර් එකක් දැම්මොත් සෙනසුරාදා දවස් දෙක ඇරලා තමයි ඕඩර් එක හම්බ වෙන්නේ. නමුත් සතියේ සඳ දැම්මොත් එම ඔයාලට ගොඩක් වෙලාට බදා දෙනකොට ගෙදරටම හම්බ වෙනවා. කොළඹ නම් ඊටත් කලින් ගොඩක් වෙලාට හම්බ වෙන්න පුළුවන් මේක. ඉතින් ඔයගේ දැන් ඔයා ඕඩර් එකක් දානවා නම් ටකස් එකෙන් ලේසිම හොඳම වැඩේ කරන්න මේ දැන් කෑෂ් ඔන් ඩෙලිවරි ගිය සතිය 10000යිනේ. දැන් 10000ට සමානයිද? යකෝ මට ෆෝන් එකක් ගන්න ඕන නම් කෑෂ් ඔන් ඩෙලිවරි ගන්න බෑනේ. ෆෝන් එක කැලි දෙකට කපලා ගන්න. දැන් ටකස් එකේ 25000ක් වෙනකන් කෑෂ් ඔන් ඩෙලිවරි ඒගොල්ලෝ කරනවා. ඒ කියන්නේ ඕගොල්ලන් රුපියල් 25000ක් වෙනකන් ක්‍රෙඩිට් කාඩ් එකක් කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට ඕඩර් එකක් දැම්මා. ටක් ගාලා දැන් අලුත් ෆෝන් ටිකක් අලුතෙන් දාලා තිබ්බා. ස්පීකර්ස් જાති ටිකක් එක පොඩි පොඩි જાති අලුතෙන් මේ දවස්වල දාලා තිබ්බා. ඒ ලංකාවේ පළවෙනි වාරට එන්න දෙච්චර ලොකු ගණනක් දෙන්න ඇතනේ කෑෂ් ඔන් ඩෙලිවරි. ඔව් කෑෂ් ඔන් ඩෙලිවරි ලංකාවේ පළවෙනි අතට රුපියල් 25000 කවුරුත් එහෙම කරන්නේ. අනික ගෙදෙට්ට ගෙනල්ලා දෙනවා. අනික කොළඹවට නම් ඉන්නේ නිකම්ම ගෙනල්ලා දෙනවා. පිට නම් රුපියල් 300ක වගේ ගාණක් තමයි අය කරන්නේ. පොඩි try එකක් දීලා බලන්න. දැන් ලේසි නිකම් බලන්නකෝ නැත්තම් බඩුවක් ගන්න එක උදාහරණයක් ගත්තොත් mouse එකක් එහෙම ගන්න ඕන නම් Unity Plaza ගිහිල්ලා දවසම කට්ට කාලා mouse එකක් ගන්නවද නැත්නම් මේ සූඩ ඉඳගෙන රැයට දාලා පහුදාට වගේ ගින්න ගන්නවද කොච්චර වටනා නැත්නම් දැන් Unity ගියාම MC එකේ ගිහලා පොඩ්ඩක් කෑම එකක් කාලා බීම එකක් බීලා එනකොට බස් එකේ දාඩිය දාගෙන එනකොට ඒ කාලෙත් විතරේ ඒ චුට්ටලත් කෙල්ලත් එක පොඩි මල් පාරක් කඩාගෙන ඉන්න පුළුවන් නේ ඒක නිසා takas.lk පැත්තේ පොඩ්ඩක් නිකන් ඔලුව දාලා මුණ දාලා දත් ටික දාලා බලන්න මොනවද අලුතෙන් එන්නේ කියලා මොකද දවස ගානේ බඩු ඇඩ් කරනවා දැන් සමහරවිට නිකන් කම්මැලි හිතන පොඩ්ඩක් ගිහින් බලන්න මොනවද අලුතෙන් ඇවිල්ලා තියෙන බඩු මොනවද තියෙන්නේ හිතා ගන්න බැරි ගන්න දැන් පැයකමාරක් දෙයක් විතර ගන්නට බලන්න බඩු තියෙනවා ටකස් එකේ එසා takas.lk පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඊට පස්සේ ටෙකිටි යන කාලින්ගයි Nexus එකේ PC එකේ මොනිටර් එකට කනෙක්ට් කරන්න පුළුවන්ද පුළුවන් නම් කොහොමද ඔව් Nexus එක පුළුවන් කනෙක්ට් කරන්න හැබැයි MHL කන්වර්ට් එකක් ඕනේ. එහෙම නැත්නම් ඔයගේ මොනිටර් එකේ MHL සපෝටඩ් නම් ගොඩක් Samsung monitors හොඳේ MHL සපෝටඩ්. එහෙම වුණත් mini USB to HDMI කන්වර්ටර් කේබල් එකක් ඕනේ. නැත්නම් MHL එකක් ඕනේ. මොනිටර් එකේ HDMI input එකක් තියෙනවනේ. ඒ ටික සම්පූර්ණලා තියෙනවා නම් Nexus එක මොනිටර් එකට සම්බන්ධ කරන්න පුළුවන්. කිරි නැද්ද කියලා අහන පුස්සි පුස ටකස් එකේ. කිරි පැකට් තියෙනවා. ගෙදර ගෙනල්ලා කිරි හදාගෙන ඕන්න තමයි තියෙන්නේ. හරි ඊළඟ ප්‍රශ්නෙකට යමු චාමරි ඊළඟ ප්‍රශ්නෙන් අහලා තියෙනවා යා ළඟ LG smart TV phone smart TV එකක් තියෙනවලු ඒක wifi නැල්ලු ඒකට wifi dongle එකක් කනෙක්ට් කරන්න පුළුවන් කියලා තියෙනවලු හැබැයි ඒක පෙන්නලා තියෙන LG brand එකේම dongle එකක්ලු ඉතින් වෙන වර්ගයක එකක් කනෙක්ට් කරලා ප්‍රශ්නයක් වේද කියලා අහනවා උනොත් software install කරන්න වේද කියලාත් අහනවා මොකේද චාමරි smart TV එකක් LG ගොඩාක් වෙලාට Wi-Fi dongle එකක් නේද යා කියන්නේ Wi-Fi dongle නම් LG brand ම ගොඩක් වෙලාට ආයි කරන්න යනවා මොකද ඒකට software දාන්න කියලා ඔප්ෂන් එකක් නැහැ. ගොඩාක් වෙලාට ඒගොල්ලන්ගේ සපෝටඩ් සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකේ බැලුවම ගොඩක් වෙලාට මේවට සපෝට් කරන වෙන අය හදන ඩොන්ගල්ස් දින Wi-Fi ඒවා. ඒ වගේ එකක් හොයාගත්තොත් කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩ කරනවා. නැත්නම් ඉතින් Samsung දෙන එකම ගන්නවොත් ඉතින් ටිකක් ගාණ වැඩි. ඉතින් ඒක නිසා eBay එක පැත්තේ try එකක් දාලා Samsung TV වලට හරියන ඩොන්ගල්ස් දිනවද කියලා බලලා ගත්තොත් ගොඩාක් වෙලාට වැඩ කරන ඒවා තියෙනවා. මොකද chipset එක සමාන නම් ඕක වැඩ කරනවා.
ඊළඟ ප්‍රශ්නයක්ද? ඔව් ඊළඟ ප්‍රශ්න. ප්‍රශ්න 3ක් අහලා තියෙනවා. පළවෙනි ඒ තුන වෙනස් 3ක් අහලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අහලා දෙනවා Intel processor වල තියෙන hyper threading technology ගැන පොඩ්ඩක් විස්තර කියලා දෙන්නලු. ඒක භාවිතා කරන software කාණ්ඩය මොකක්ද කියලා අහනවා. hyper threading කියලා කියන්නේ ඇත්තටම CPU එකේ virtual core එකක් විදිහට තවත් data stream එකක් යවන්න පුළුවන්. සරලව කතා කරොත් එහෙනම් අපි හිතමු මහ පාරක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ගත්තොත් අපි හිතමු ලංකා highway එකනේ පිටරට highway එකක් ගත්තොත් සමහරවිට lane දෙකක් විතර යන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් මේකට virtual lane දාන්න පුළුවන්. වාහන තවත් 3 wheeler වගේ දැම්මොත් එහෙම හතරක් එක දිගට යන්න පුළුවන්. ඒ වගේ කරලා ඇත්තටම HT වලදී කරන hyper threading වලදී කරන්නේ විශේෂයෙන් තවත් virtual process දෙකක් යවනවා. එතකොට ඇත්තටම කතා කරොත් එහෙම hyper threading පාවිච්චි කරන application එකක් ගත්තොත් 2 GHz processor එකක් ගත්තොත් එහෙම ඒක hyper threading දිනනවා නම් single core processor එකක් නම් 2 GHz දෙකක් කියලා තමයි hypothetically calculate කරලා කියන්න පුළුවන්. يعني අපිට මේක simultaneous threads එකපාරට අපිට වාහන දෙකක් පාක් කරන්න පුළුවන් කියලා. කියන්නේ normal core එකක් ගත්තොත් එක වාහනේ නම් HT උනත් එහෙම වාහන දෙකක් හැටියට තමයි පෙන්වන්නේ. ඔයා කම්පියුටරේ උනත් අර අපි task manager එක start කරලා බලුවොත් එහෙම CPU cores ගන්න තව core එකක් වැඩිපුර පෙන්වනවා. මේකට ඉතින් උදාහරණයක් ගත්තොත් 32 bit processor එකක් නම් 32 bit stream channels දෙකක් එකපාර processor එකට handle කරන්න පුළුවන් කියන එක තමයි මෙතෙන්දී අදහස් කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට දැන් අලුත් processors දැන් උදාහරණයක් ගත්තොත් i5 ගත්තත් මේවත් HT වෙන අවස්ථාවල් තියෙනවා. සමහරවිට dual core hyper threaded. එතකොට ඇත්තටම processor හතරක් විදිහට තමයි කම්පියුටරේට පෙන්වන්නේ. ඒ කියන්නේ real cores දෙකයි virtual cores දෙකයි. එතකොට ඔක්කොම හතරක් විදිහට තමයි එන්නේ. ඉතින් ඒක නිසා මේ ඒකෙන් ඉතින් ඇප්ලිකේෂන් එක ඒවා සපෝට් කරන විදිහට ලියලා තියෙනවා නම් ඉතින් ඇප්ලිකේෂන් performance බලා ගන්න පුළුවන් hyper threading නිසා. ඊළඟ ප්‍රශ්නෙට යනවා chat එකේ තරිඳු ආර රහන කාලිංගයි Samsung Smart TV ගැන ඔයාගේ අදහස් මොනවද? මෙහෙමයි. මගේ අදහස් කියලා කිව්වොත් එහෙම ඉතින් USB එකක් ගාලා ෆිල්ම් බලන්න පුළුවන් එක, Skype call එකක් ගන්න පුළුවන් එක. ගොඩක් වෙලාට වටින්න පුළුවන්. සමහරවල් දැන් අපි හිතමු කවුරු රට ඉන්න කෙනෙක්ට අම්මලට ස්මාර්ට් TV එකක් වගේ දැන් ගන්න ඕන. takas.lk එකට ගියා ඉස්සරට ගත්තත් ස්මාර්ට් TV එකක් අම්මට ගිහිල්ලා දීලා SLT එකෙන් හරි ADSL line එක කරා Wi-Fi හයි කරලා දුන්නා නම් අම්මට කියන්න දින අම්මේ TV එක on කරන්න කියලා විතරයි. එතකොට කම්පියුටර් ගැන දැනුවන් ඉන්නේ ඉදියට නේ. කම්පියුටර් එකේ built-in Skype වගේ තියෙනවා. ඉතින් කතා කරලා ගෙදර පවුලේ අයටම මේ ඉස්සරහා වාඩි වෙලා නිවිසනේ ඉන්නේ Skype call එකක් දාගන්න පුළුවන්. ඊළඟට ඉතින් USB එකක් මාක් කර දිනවනේ USB එකේ ෆිල්ම් එකක් තියෙනවා TV එකට කෙලින්ම ගහලා ඉතින් USB එකේ තියෙන ටික බලන්න පුළුවන්. හැබැයි ඉතින් ඕකෙන් Twitter ගහයිද ඒ වගේ කියනවා නම් සාර්ථකත්වයක් මම දකින්නේ නැහැ. නමුත් YouTube වීඩියෝ එකක් බලන්න අවුලක් නැහැනේ. ඒ වගේ වලට බලන්න. නමුත් ඒ ගෙවන මුදලට ඒක වටනවාද කියන එක ඉතින් තාම සැකයක් තියෙනවා. මම නම් ඇත්තට තාම උනත් TV එකක් ගන්න නම් මම ඉදස TV එකක් හොයනවා. නමුත් මට ස්මාර්ට් කියන වචනේ මට එච්චරම අදාළක් නැහැ. මම හොයන්නේ 3D ද නැත්ද කියන දේ අරගෙන ස්මාර්ට් ද නැද්ද කියන එක නම් හොයන්නේ නැහැ. නමුත් ඒක අදාළ පුද්ගලයානෝ මේක වෙනස් වෙන්න පුළුවන්. මේකේ වටිනාකම තියනවද නැද්ද කියලා. නමුත් ඒ ගෙවන ගානට ඒක වටිනවද කියලා ඔයා තමයි තීරණය කරන්න වෙන්නේ. සමල්ලා කියන කාලෙන් අය හච්චලින් ටෙක් කතා ඇහෙන්නේ නැහැ. මම ADSL වලින් ලොග් වෙලා එන්නේ ආපු ගෙදර ඇවිල්ලා ටෙක් කතා අහන්න වෙලා තියෙන. මගේ හච් data connection එක නෑ play එකට දැම්මත් ඇහෙන්නේ නැහැ. මේක හදද? ඔය ගොඩක් වෙලාට හච් internet connection කියන්නේ ගූ 7යි. හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මට කියලා බෑ. ඕක හච් අයට තමයි කතා කරලා කියන්න ඕනේ මේ සයිට් එක ඕගොල්ලන්ගේ එකේ වැඩ කරන්නේ නැහැ කියලා. මම හිතන්නේ ඒගොල්ලන්ගේ ටෙක්නිකල් සපෝට් එකත් අන්තිමයි කියලා තමයි ආරංචිය හැටියෙන්නේ. ලාභ බඩු හිලක් කියනාගේ දෙයක් තමයි. රොබින් ආයි ප්‍රශ්නයක් කරනවා කාලිංගයේ Galaxy Y Duo හොඳයි. එතන අපි පරණ වැඩසටහනක් කරලා කියලා තියෙනවා. ඒකට උත්තර වරදක් නැහැ ඉතින්. Blue Whale අහනවා chat එක iPhone 5s එන්න කොච්චර කල්යයිද? ආවනාව කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ නේද? අපි නම් ආවත් එක නවත් එකයි. iPhone නවද? ඇත්තද? මේ ළඟදී කරේ මේ මට ටික කාලයකට කලින් කවුරු හරි මේ iPad 4 එකක් ගත්තද? iPad 4 ආවද? කියලා මමත් ඒ ගානට වැඩිලා තියෙනවා. ඉතින් ඔය අතරේ මේ
නිවුස් එකක් දෙකක් කතා කරනවාද කියලා මම මේ කලින් ප්‍රශ්න අපෙක් නෑ තව ප්‍රශ්නයක් අහලා දෙනවා. එයා අහලා දෙනවා Bluetooth headset වල signal මිනිස් මොළයට බලපෑමක් තියනවාද කියලා අහනවා. මේම ඕනම රේඩියෝ ෆ්‍රීකවන්සි එකක් අපේ ශරීරයට බලපෑමක් තියෙනවා. මම දන්නේ මට නම් පෞද්ගලිකව මේ ෆෝන් එක දැන් අම්මෝ මයික් එක උඩ් කරාම දලා. හරි. කිමු මැරලි වරයි. මේ වගේ පැත්තෙන් අල්ලගෙන ගොඩක් වෙලාට ෆෝන් වල අලුත් ෆෝන් වල කන තියෙන තැන නෙමෙයි අත්‍තරම රේඩියෝ ට්‍රාන්ස්මිටර් එකේ තියෙන දැන් යට. ඒ මොලෙන් ඈඩ් කරන්න ඕන හින්දා තමයි මේ දේ කරලා තියෙන්නේ. මම උනත් ෆෝන් එක ගොඩක් සමයි. ෆෝන් එක ගොඩක් වෙලා මෙහෙම යටින් අල්ලගෙන වැඩ කරනකොට මට මේ අතට දැනෙනවා නිකන් අමුතු අත නිකන් අර දඟලන ගතියක් වගේ නිකන් අමුතු හැඟීමක් මට නම් දැනෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ මේ අතර මෙතන හයි ෆ්‍රීකවන්සි ට්‍රාන්ස්මිට් වෙනවනේ. ඉතින් උදාහරණයක් ගත්තොත් මේව හොඳ නරකද කියන උදාහරණයක් තමයි මයික්‍රෝවේව් oven එක. මයික්‍රෝවේව් oven එකේ කැමු යන්න පුළුවන්. ඒකත් රේඩියෝ තරංග තමයි පාවිච්චි කරන්නේ. ෆෝන් එක ගැන කියවට කිට්ටු 2. ගණන් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මෙහෙමයි. ඒකේ අර ඉෆෙක්ට් එක බලපාන්නේ මේකේ තියෙන බලය මත තමයි. බලය කියලා කියන්නේ කොච්චර වොට් ගානක එකක්ද එන්නේ. ඉතින් USB එකක් නම් ගොඩාක් අඩු මිලි වොට් ගානක් තමයි USB එකේ ට්‍රාන්ස්මිෂන් පවර් එක තියෙන්නේ. පොඩි දෙයක් උනත් ගොඩාක් වෙලා තියන් ඉන්න නරකක් නේද? උදාහරණයක් ගත්තොත් අපි හිතමු මොකක් හරි රස්නේ දෙයක් මෙහෙම ටක් ගාලා බැලුවට අත පිච්චෙන්නේ නැහැ අපිට තේරෙන්නේ. නමුත් ඇඟිල්ල තියාගෙන හිටියොත් කෙලවෙනවනේ. ඒ වගේ තමයි දැන් උදාහරණයක් ගත්තොත් සමහරවිට මේ දැන් මම මේ ඇඟිල්ලෙන් මෙහෙම දෙතුන් පාරක් මෙහෙම ඇඟිල්ල කරාට මොකුත් වෙන්නේ නැහැ. නමුත් මේක පැයක් විතර මම මෙහෙම කරොත් මෙතන හැම කළු වෙලා මෙතන පිච්චිලා මෙතන දියපට්ටයක් දාලා තමයි නවතින්නේ. ඉතින් ඒක නිසා ඕනෙම දෙයක් ඕනෑවට වඩා ඕනේ නැහැ කියලා කතාවක් තියෙන්නේ ඒ වගේ තමයි. පොන්න ගියත් එහෙමනේ. එක විදුරුකින් තමයි පටන් ගන්න බෝතලයක් ගන්න ඊට පස්සේ බෙල් ෆැන්ට හරි බොනවනේ. ඒ ගානේ බිව්වහමත් හොඳ නෑනේ. ඊට පස්සේ කාණු වල වැටිලා වමනේ දාලා මලවා ඊට පස්සේ ඉංග්‍රීසියෙන් කතා කරලා බල්ලන්ට බැනලා ඒ වගේ ප්‍රශ්න නැති. ඒ වගේ හැම දෙයකම අර දෙයක් තියෙනවා නේද? ඔව් රේඩියෝ ෆ්‍රීකවන්සි ශරීරයට අහිත කරයි. ඒකත් ඉතින් අර හරියට පොල් තෙල් කාවම heart attack හැදෙනවා වගේ කතා තමයි. අද මස් ටිකක් චුට්ටක් කෑවට ප්‍රශ්නයක් නැහැ. තෙල් කෑල්ලක් දෙකක් ඉඳලා හිටලා කෑවට කමන්නේ නමුත් හැමදාම තෙල් කෑවොත් එහෙම මට වගේ කොලෙස්ටරෝල් හැදෙනවා. ඒ වගේ වෙනවා. අද කල්සියම් හිට අදින්න බැරි වෙනවා. ඒ වගේ තමයි. ඉතින් රේඩියෝ ෆ්‍රීකවන්සි පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරනවා නම් හොඳයි කියලා තමයි මගේ නම් මතය. පුළුවන් තරම් Bluetooth headset කනේ ගහගෙන පාරේ ඇවිදින ඒවා. තීරුමුකුත් නැති වැඩනේ. මම නම් දැක්කම දැන් උනත් hina යන මොන මගුලක් දැක උච්චර කෝල් එනවද? කෝල් එක එනලාට ඔක පොට්ටක් ගණින් කාතර. අනික ෆෝන් සාක්කුවේ දාන්න හොඳ නැහැ පිරිමි ළමයි. හයි කියලා අම්මලෙන් අහන. පිටිපස්සක් දාන්න. ඔව් පිටිපස්ස සාක්කුවේ දාන්න නැත්නම් අතේ තියන්න නැත්නම් උඩ සාක්කුවේ දාගන්න. ඒ වගේ දේවල් කරන්න. ඉතින් ඔය කතාව කතා කරනකොට පොඩි විට වඩා පොඩි නිවුස් එකක් තියෙනවා. ඇත්තටම මේ කවුරුත් දන්නවද දන්නේ මේ තියනවා දැනට heart attack එහෙම තියෙන අයට මේ heart එකේ beat එක uneven අයට තියෙනවා pacers කියලා අයි කරන්න එක. ඒකෙන් ඇත්තටම වෙන්නේ මේ හදවත මේවා කරලා ඒක ඇතුළට පොඩි බැටරියක් තියෙන පොඩි සර්කිට් එකක් දාලා heart එකට වයර් කීපයක් හයි කරලා තියෙනවා. heart එකේ beat එක uneven වුණොත් පොඩි කරන්ට් එකක් දීලා නැගිටපන් කියලා වගේ කියන මේකට pacemaker කියලා කියන්නේ. ඉතින් මේ ඔය pacemaker වලට ප්‍රශ්නයක් වෙනවා කියලා හොයාගෙන තිබ්බා මේ අර ෆෝන් වල එන ස්මාර්ට් කවර්ස්. ස්මාර්ට් කවර්ස් කියලා කියන්නේ ඇත්තටම මේ ෆෝන් එකත් එක්ක එනවනේ අර මැග්නට් එකක් තියෙන ස්මාර්ට් කවර්ස්. ඒ කියන්නේ ෆෝන් එකේ අර දැන් අද ගොඩක් ගත්තොත් එහෙම ෆෝන් එක ඕෆ් වෙන්න පියන වැහුවාම මේ වෙන්න ඔයගේ දේවල් වලට පාවිච්චි කරන්න මේ ස්මාර්ට් කවර්ස් වල මැග්නට් වෙන මේ ස්මාර්ට් කවර්ස් වල එන මැග්නට් නිසා මේ පේස්මේකර්ස් වලට ඇත්තටම මේ වෙනසක් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මේ මැග්නට් එකටත් ඒ වගේ පොඩි වෙනස්කම් කරන්න පුළුවන්. ඉතින් අර වගේ ට්‍රාන්ස්මිටර් එකකට ශරීරයට යම්කිසි ඉෆෙක්ට් එකක් කරන්න පුළුවන්. තරිඳු ආරහන හොඳ ප්‍රශ්නයක්. කාලින් අයියා ෆෝන් එක බෙඩ් එක උඩ තියාගෙන නිදා ගන්න එක ගැන මොනවද හිතන්නේ? හොඳටම නරකයි. ඒකට හේතුව තමයි මම අර කලින් කිව්ව උත්තර ටික ඔකට ඔක්කොම අදාළයි. මම උනත් ඉස්සර ওই දේ කරා. දැන් මම
ෆෝන් එක ඇත්තටම ඈතක තියලා තමයි නිදාගන්නේ. ඒකට එක හේතුවක් තමයි ඕක හැමතිස්සෙම රේඩියෝ ෆ්‍රීකවන්සි ළඟ ඉන්න හොඳ නැද්ද කියන එක තේරුම් අරගෙන මටත් තේරලා තියෙන නිසා මගේ වයිෆුත් ඉස්සර ඕක ඇඳ අස්සේ තියාගෙන තමයි නිදාගන්න. ටික වෙලා බලනකොට ඔළුව ෆෝන් එක උඩ අපේ. ඒ කියන්නේ අපි හරියට ටෙන්ෂන් එකකින් ඉන්නේ නැහැ නේ. ඒක නිසා මේක පුළුවන් තරම් අපෙන් ඈත් කරලා තියෙන එක තමයි හොඳම වැඩේ. සමහරලාට දැන් අපි මෙතන ඇඳේ ඉන්නවා නම් අපිට අඩියක් එකමාරක් අතේ දිගට ෆෝන් එක ඈතින් තියලා තියෙනවා නම් ඒ කියන්නේ කරන්න දෙයක් නැත්තම් රැට කෙල්ලගේ SMS එකක් ටක් ගාලා ආන්සර් කරේ නැත්තම් අවුල්ලාගෙන ඒ වගේ තියලා දැන් නැත්තම් පුළුවන් තරම් ඕවා ඈත් කරගෙන නිදා ගන්න. අනිත් එක තමයි පුළුවන් නම් රැට 3G off කරලා නිදා ගන්න. 3G off කරලා නිදා ගන්න 2G දාන්න කියලා කියන්නේ තාට් ටික ෆ්‍රීකවන්සි එක පල්ලෙහාට එන්නේ. මොකද 3G වැඩ කරන්නේ 2100 වගේ බෑන්ඩ් එක. ගොඩක් මයික්‍රෝවේව් ලෙවල් එකක්. අරවා 800 900 වැඩ කරද්දී භාගයට භාගයක් විතර පල්ලෙහාට එන ඉඳලා ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නට යමුනේ. ඊළඟ ප්‍රශ්නේ අහලා දෙන PHP frameworks වලදී පාවිච්චි කරන දේවල් ගැන 4ක් ගැන අහලා දෙනවා. පළවෙනි එක අහලා දෙන active record pattern ගැන කියන්න කියලා. 4ක් තියෙනවා ඒ විදිහට. පළවෙනි එක active record pattern. මම නම් දන්නේ නැත. බුද්ධිගා ඉන්න දාට කතා කරමු. chat එකේ එක්කෙනෙක් ආන Samsung phone එක ටෙක් කතා app එකේ වීඩියෝ පේන්නේ නැත්තේ ඇයි කියලා. ඇත්තටම ටෙක් කතා app එකේ වීඩියෝ දාලා නැති නිසා තමයි පේන්නේ නැත්තේ. හරි. processor එකේ graphics Intel graphics 4000 කියලා තියෙන එකේ අදහස මොකක්ද කියලා මලිත් අහනවා අපේ chat එකේ. කලින් ඒ වගේ ප්‍රශ්න මෙයාත් අහලා තියෙනවා. අලුතින් processor වල HD graphics කියලා තියෙන්නේ ඒකෙන් මොකක්ද වෙන්නේ කියලා අහනවා. clear video HD technology කියන එකත් ඒකත් තියෙනවා. හැම එකෙන් මොකක්ද වෙන්නේ කියලා ඒකත් අහනවා. ඔව් ඇත්තටම මම හිතන්නේ කලින් අපි Sandy Bridge කාලෙදී තමයි වැඩේ ආවේ. ඇත්තටම මේ AMD ලා තමයි මේ concept එක පටන් ගත්තේ. graphics කාඩ් එකේ කරන කාර්යය processor එක ඇතුළටම දැම්මා. ඒ කියන්නේ අතන video card එකක් ඉස්සර on board separate ආපු එක මේගොල්ලෝ කරපැණි processor එක ඇතුළටම දැම්මා. එතකොට ඒකෙන් උනේ motherboard එකට යන ඉඩ ප්‍රමාණය ගොඩක් අඩු වුණා. motherboard එකට යන process chips වල ප්‍රමාණය අඩු වුණා. එතකොට processor එක ඇතුළෙම graphics තියෙන නිසා bus speed එක කියන්නේ processor එක graphic card එක අතර තියෙන data communication speed improve වුණා. RAM එහෙම ලේසියෙන් ඒවා පාවිච්චි කරන්න පුළුවන් විදියට ආවා. නමුත් මේකේ තව ඇඩ්වාන්ටේජස් උත් ආවා. මේ ඒ කියන්නේ අතර මල්ටි VGA ටෙක්නොලොජි. ඒ කියන්නේ උදාහරණ ගත්තොත් එම අපේ දැන් ගොඩක් ලැප්ටොප්ස් වල එහෙම තියෙනවා ඩුවල් VGA කියලා කියන්නේ. අතරම onboard processor එකේ VGA එකක් තියෙනවා. නමුත් Nvidia හරි ATI හරි separate VGA එකකුත් තියෙනවා. නමුත් මේ වගේ ගොඩක් power hungry. ඒ කියන්නේ මේ external VGA cards හැමතිස්සෙම අපිට අවශ්‍ය නැහැ. උදාහරණයක් ගත්තොත් අපි වීඩියෝ එකක් බලන වෙලාවට අපිට YouTube බලන්න නිකන් desktop එකේ වැඩ කරන්න Word වැඩ කරන්න මෙච්චර power එකක් අපිට අවශ්‍ය නැහැ. ඒ වෙලාවට කරන්න නැත්නම් මේ external VGA card එක off කරලා processor එකේ තියෙන VGA card එක පාවිච්චි කරනවා. ඉතින් එතකොට ගොඩක් වෙලාවට වෙන්නේ අපිට graphics processing අවශ්‍ය game එකක් ගහන වෙලාවට විතරයි අර VGA card වැඩ කරන්නේ. එතකොට temperature heat වෙන ප්‍රශ්න power ගොඩක් consumption වෙන ඒවා ගොඩක් අඩු වෙලා computer තව තවත් power efficient වෙලා එන එක තමයි ඒකෙන් උනේ. ඉතින් ඔය ගහලා තියෙන ඇත්තටම මේ processor එකත් එක්ක Intel ලොගේ HD graphics 4000 කියන කාණ්ඩේ chip එකක් තියෙනවා කියලා උදාහරණයක් ගත්තොත් මගේ Mac mini එකෙත් තියෙන ඒ වගේ i5 එකක් තියෙන්නේ. Intel graphics 4000 chip එකක් තමයි දෙන්නේ. ඒකේ තියෙන chip එකම තමයි ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ. ඒක තමයි මේ දෙක අතරේ තියෙන වෙනස. ඊළඟට ඉතින් තවත් කතාවක් තියෙනවා මේ දවස්වල Galaxy S4 කතාවක් තියෙනවානේ. Galaxy S4 16GB එක ඇත්තම දෙන්නේ 8GB ලු. ඒකත් මාර යකා කතාවක්. ඒකට හේතුව තමයි මෙහෙම වැඩක්. අර hard disk ගත්තාම අපි 2TB කියලා ගත්තාම 1024 ගාන වැඩි කරාට ඇත්තටම අපි හා කම්පියුටර් එකේ කරා 900 එනවා වගේ කතාවක් තමයි මේක. හැබැයි ඊට වඩා ලොකු වෙනසක්. ඇත්තටම usable දිනේ 8.5GB විතර usage එකක් තමයි Galaxy S4 එකේ ඇත්තටම තියෙන්නේ. ඒකට හේතු වෙලා තියලා තියෙන්නේ ඉතුරු 8GB ම මේගොල්ලන්ට ගිහිල්ලා තියෙන්නේ OS එකටයි apps වලට. මොකද මම අර කලින් කිව්වා වගේ Samsung කට්ටිය Android එහෙම් පිටින්ම strip down කළා. ඒගොල්ලෝ
හදලා තියෙනවා තනිකර UI එකක් අර ඒගොල්ලන්ගේ ටච් සිස්ටම් මොකද්ද මගුලක් දාලා ඒ වගේම apps අරම ගොඩාක් ආවුන් නැති එක එක කෙහෙල් මල් widget අර widget මේ widget ඔක්කොම දාලා තමයි ෆෝන් එක හදලා තින්නේ. එතකොට ලොකු ඉඩක් ගිහිලා තියෙනවා මේ කුණු කන්දල් සඳහා. ඒක හේතුවක් තමයි Nexus එකක් ගන්න. Nexus එක කිසි දෙයක් නෑ Android විතරයි තියෙන්නේ 1GB නෑ 1GB තියෙනවා. ඒක නිසා මේක ලොකු ප්‍රශ්නයක් කියලා ලොකු කාල කොටයක් කියලා තියෙනවා. ඔයගොල්ලෝ දැන් 16GB කියනවනේ මොකද මේක 8 කියලා. අන්න ප්‍රශ්නේ. Android වල. ඊළඟ ප්‍රශ්නේ අපනේ චන්ද්‍ර තියෙනවද ඊළඟ ප්‍රශ්නේ? අර ඩයලොග් එකෙන් දෙන ෆෝන් දෙකක් තියෙනවනේ i35 කියලා ෆෝන් එකකුත් තියෙනවනේ. ඒකට ජෙලි බීන් දාන්න පුළුවන්ද කියලා අහනවා මැනුවලි. ඒක ජෙලි බීන් දාන්න බෑ නේද ඒකට? ඔව්. ඒක ජෙලි බීන් දාන්න බෑ. ඊළඟට chat එකේ තරදුවා රායි ප්‍රශ්න කරන ෆෝන් එකේ කතාවට. එතකොට airplane mode වගේ එකක් දාගෙන නිදාගත්තොත් මොකද? කිසි ප්‍රශ්නයක් නැහැ. airplane mode දැම්මොත් එහෙම ෆෝන් එක ඇත්තටම රේඩියෝ පැත්ත off කරනවා. ඔයා පොඩ්කාස්ට් එකම අහන්න ආස නම් එක ඔප්ෂන් එකක් තමයි headphone set එක පාවිච්චි කරන්න. හැබැයි ඉතින් ඊටත් වඩා හොඳයි පොඩි computer speakers දෙයක් ගන්න. computer speakers දෙයක් කරලා පොඩ්ඩක් ඈතින් තියන්න. දැන් takas.lk එකට ගියොත් ගත්තොත් ඔයගලන්ට charge කරන්න පුළුවන් පොඩි speakers දෙක. speakers දෙක අරන් පොඩ්ඩක් එහෙන් තියන්න podcast එක දාලා play කරලා තරින්දු නිදා ගන්න podcast එක අහන ගමන් දාලා. තවත් ඔය Beyond Pod වගේ application එකක් පාවිච්චි කරත් එම ඔයාලට පුළුවන් podcast එක විනාඩි 5කින් pause වෙන්න වගේ දාන්න. එතකොට තමයි නිින්ද ගියාට පස්සේ මුළු podcast කරනකම්ම මේක play වෙන්නේ නැහැ. විනාඩි 5කට සැරයක් නවතිනවා. ඔයා නැගිටලා නම් ඉන්නේ ආයි පොඩ්ඩක් මෙහෙම touch එකක් දාපු ගමන් ආයෙ එතන ඉඳන් ආයෙ පටන් ගන්නවා. ඒ වගේ පාවිච්චි කරා නම් ඔයාලට තවත් හොඳ වෙයි podcast අහනවා නම් එහෙම නිදා ගන්න. මොකද මාත් කලින් කරා දැන් නම් podcast අහන්න නිදාගත්තොත් එහෙම බිම තමයි නිදාගන්නේ. ඒක නිසා ඒක ස්පීකර් එකක් දාලා අහන්න හොඳයි. එතකොට පිස්සු පොසාන දැන් ඔය Xperia ෆෝන් එකයි Nexus ෆෝන් එකයි Android වල වෙනස්කම් තියෙනවා version ඔසලකාරින්. yes. Xperia කියලා කියන්නේ Sony අය විසින් කරපු එක්තරා ආකාරයක Android එකක් තමයි ඒක. එක්තරා ආකාරයක Android එකක් කියන්නේ. ඉතින් Android කාපු එකක්. මම බයින හින්දා හැමෝම හිතන්නේ ඇයි මේ බයින්නේ හරිය ලස්සනයිනේ. නමුත් ගොඩක් අය Android වලට බයින්නේ මේ වගේ තියෙන lags නිසා තමයි. මේ කරලා තියෙන හානි නිසා ගොඩාක් වෙලාවට Android වල තියෙන lags ඇවිල්ලා තියෙන. ඒක lags කියන්නේ ඒගොල්ලෝ ෆෝන් එකට දරා ගන්න බැරි ගන්නට මේ UI පැත්තේ එක ලස්සන එක කරලා අර ලස්සන ආසයට ඉතින් හොඳයි. නමුත් පෞද්ගලිකව අර functionality සහ responsiveness බලන අයට මේක හරියන්නේ නැහැ. ඉතින් ඔව් ටිකීක ප්‍රශ්න උත්තරයක් දුන්නොත් එහෙම ඔව් yes පිසුපුසගේ ප්‍රශ්න උත්තර sorry පිසුපුසගේ ප්‍රශ්න උත්තරයක් දුන්නොත් ඔව් Xperia වල තියෙන්නේ Android කාපු version එකක් තමයි. චාමරාණ කාලිංගයි පින් කරනවා කියන්නේ මොකද්ද කියලා. පින් කරනවා කියලා මම හිතනවා අදහස් කරන්නේ network වල අර command line එක අපි CMD ගහලා ping කියලා ගහලා tekkatha.com කියලා ගහුවොත් මෙහෙම ගිහිල්ලා reply ආවා කියන ping කිරීමෙන් සාමාන්‍යයෙන් කරන්නේ තවත් network host එකක් live ද කියලා බලන්න. ඒ කියන්නේ ඇත්තටම ඉන්න දැන් උදාහරණයක් ගත්තා මම චම්ලියට ping එකක් දැම්මොත් චම්ලි hi කියලා අහනවා. ඒක තමයි ping response එක. චම්ලිය සද්දයක් නැත්තම් දන්න චම්ලිය එක්ක නිදි චම්ලිය එක්ක නැහැ. ඒ ping වලින් කරන්නේ ගොඩක් වෙලාට ඒකට reachability තියෙනවා. connect වෙන්න පුළුවන් හැකියාව තියනවද නැද්ද කියලා එක තමයි බලන්නේ. connect වෙන හැකියාවක් තියෙනවා නම් එයා ගොඩක් වෙලාට ping එක response එකක් එනවා. ඒ කාලය ගත වෙච්ච ප්‍රමාණයට milliseconds වලින් පෙන්න. Nilanana 300 Mbps wireless N repeater 802.11 signal range extend amplifier ඔක use කරන්නේ කොහොමද කාලින්ගයි? මට ප්‍රශ්න නම් පැහැදිලි නෑ. නමුත් ඔයාලට අවශ්‍යතාවය තියෙන්නේ wireless repeater එකකුයි router එකකුයි signal range extend amplifier එකකුයි use කරනවා නම් ඉතින් ඔයාලට amplifier එකට antennas පාවිච්චි කරන්න වෙනවා. එතකොට ඔයාගේ wifi repeater එක අරගෙන repeater එක amplifier එකට connect කරලා amplifier එක antenna එකට connect කරන්න වෙනවා. එතකොට ඉතින් මේකෙන් කරන්නේ ඔයාගේ repeater එකේ එන signal එක තවත් amplify කරලා transmit receive කරන එක තමයි කරන්නේ. හරියට TV එකේට boost track දැම්මා වගේ තමයි signal එක වැඩි කරන්නේ. ඔව් චම්ලි කියනවා වෙලාව පැනලා කියලා. yes වෙලාව පැනලා. කටරි දෙනවා. ඊළඟ සතියේ නම් අපිට එක් කතාවලින් ටකස් ගාලා හම්බ වෙනවා. තව app එකක් මොකක් හරි තියනවාද කියලා බලන්න කිව්වනේ. Google I/O app එක කිව්වනේ. නැත්තම් කට්ටිය බයින apps කියන්නේ නැහැ කියලා. හරි. එහෙනම් අපි ඊළඟ සතියේ
ටකස් එක්ක හම්බ වෙමු. හැමෝටම සුබ සතියක්. සුබ රාත්‍රියක්. අපි එහෙනම් ගෙදර ගිහිල්ලා එන්න අදවක්වත් මේක හරියට වැඩ කරයිද කියලා බලමු.